හරි පුතේ හැමෝටම අයිබෝන් මම කිව්වා හතරවෙනි පාඩම ලොජික් ගේට් පාඩම ඔයාලට දෙනවා කියලා ඔන්ලයින් YouTube හරහා ඒකින්ද ඒ පාඩම තමයි දැන් කරන්න ලේස්ති වෙන්නේ පුතේ මම හතරවෙනි පාඩම තමයි ලොජික් ගේට් පාඩම හතරවෙනි පාඩම තමයි ලොජික් ගේට් පාඩම මේ පාඩමේ විශේෂත්වය ගොත් එහෙම විහාර පේපරට ලකුණු 2යි MCQ 4යි ලකුණු 5ක් 6ක් විතර ගන්න පුළුවන් පාඩමක් O level exam එකේ O level exam එකේ ලකුණු 4ක් ලකුණු 5ක් 6ක් විතර ගන්න පුළුවන් පාඩමක් තමයි logic gates පාඩම කියලා කියන්නේ. අනේ කෙටියෙන් කියන logic gate ඔගේ මාතෘකාව තියෙන දෙකට logic gate පාඩමෙන් අපිට ගන්න පුළුවන්. අනේ හරි ඔක්කොටම ගන්න අපි මාතෘකාව ලියාගමු. තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය. තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය. තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය තාර්කික සමග බූලිය බීජ තර්කය තාර්කික සමග බූලිය බීජ තර්කය හරි ඉංග්‍රීසි මීඩියම් අය ලියා ගන්න මෙහෙම ඉංග්‍රීසි මීඩියම් අය මෙහෙම ලියා ගන්න logic gates with boolean function logic gates with boolean function logic gates with boolean functions කියලා ලියා ගන්න logic gates with boolean function තාර්කික ද්වාර සමග බූලිය බීජ තර්කය logic gates with boolean function කියලා ලියා ගන්න හරි ඒක හැමෝම ලිව්ව නේද? ලිව්වා මාතෘකාව ලිව්වා. මාතෘකාව යටතේ ආපහු ලියා ගන්න. අනේ තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය කියලා මාතෘකාව ලිව්වනේ. තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය. logic gates with boolean function. තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය logic gates with boolean function කියලා ලිව්වා. ඒක යටතේ අනු මාතෘකාව දාගන්න තාර්කික ద్వාර. තාර්කික ద్వාර. තාර්කික ద్వාර logic gates තාර්කික ద్వාර logic gates තාර්කික ద్వාර logic gates කියලා මාතෘකාව දාගන්න තාර්කික ద్వාර logic gates කියලා මාතෘකාව දාගන්න තාර්කික ద్వාර logic gates කියලා මාතෘකාව දාගන්න හරි තාර්කික ద్వාර logic gates කියලා මාතෘකාව දාගන්න හරි මේ අහගන්නකෝ අපි මුලින්ම කතා කරන්න හදන්නේ තාර්කික ద్వාර ගැන. හරි. තාර්කික ద్వාර ගැන තමයි මුලින්ම කතා කරන්න හදන්නේ. හරිද? හරි. ඊට කලින් මම යනවා තාර්කික ద్వාර ගැන කතා කරන්න. තාර්කික ద్వාර ගැන කතා කරන්න හදන්නේ. අනේ ඔයාලා තාර්කික පරිපථ ගැන ඊට කලින් ඉගෙන ගන්න ඕනේ. තාර්කික පරිපථ. අනේ තාර්කික පරිපථ. තාර්කික ద్వාර ගැන කතා කරන්න කලින් තාර්කික පරිපථ. අනේ ඉස්සෙල්ලා තාර්කික ద్వාර කිපිය මම පෙන්නලා ඉන්නද? අපේ අනුමාත්‍රක තමයි තාර්කික ద్వාර logic gates. logic gate logic gate තමයි අපේ මාතෘකාව. අනේ ඉමේජ් වලට යනවා අපි ඉමේජ් වලට ගියාම පේනවා මේ තියෙන logic gates. මේ තියෙන්නේ o එක no එක and එක and එක xor එක xnor එක buffer not ඔහොම තියෙන and එක and එක o එක no එක buffer not xor xnor අනේ මේ තියෙන logic gates. ඔය තියෙන logic gates. අනේ ඔය logic gates වල එකතුවකින් තමයි තර්ක පරිපථයක් හදලා තියෙන්නේ. මේ තියෙන logic gates මේ පේනුනේ මේ ස්ක්‍රීන් එකේ පේනවා ඔයාලා logic gates and එක and එක or එක nor එක buffer not x or x මේ ඔක්කොම ඔයාලා ඉගෙන ගන්න and එකයි o එකයි and එකයි nor එකයි not එකයි විතරයි ඉගෙන ගන්න මේ ඔක්කොම ඉගෙන ගන්න නෑ ඔයාලා මෙතන හරි ඉතින් ඔය තියෙන logic gates හරි ඔය logic gates ඔය logic gates වල එකතුවක් තමයි හරි තාර්කික පරිපථයක් කියලා කියන්නේ logic circuit කියලා කියනවා logic circuits කියලා කියනවා හරි
ලොජික් ගේට්ස් වල ඒ කියන්නේ තාර්කික ద్వාරවල එකතුවක්. අනේ තාර්කික පරිපථයක් කියලා කියනවා. මේ තියෙන්නේ තාර්කික ద్వාරවල එකතුවකින් හැදිච්ච තාර්කික පරිපථයක්. අනේ අනේ මේ බලන්න මේ දුඹුරු පාට තියෙන පික්චර් එකේ පේන්නේ අනේ ඉමේජ් එකේ පේන්නේ මේ රූප පේන්නේ පුතේ තාර්කික ద్వාර ලොජික් ගේට්ස් ඕ එක නෝ එක ඇන්ඩ් එක නෑන්ඩ් එක XOR එක XNOR එක මේ තියෙන ලොජික් ගේට්ස් මේ තාර්කික ద్వාර මේ තාර්කික ద్వාර වලින් අපි හදනවා තාර්කික පරිපථ මේ තියෙන තාර්කික පරිපථ මේ තාර්කික ద్వාර මෙතන ඇන්ඩ් එක මේව තාම ඉගෙන ගත්තේ නැහැ මේව ඉගෙන ගන්න මේ ඉස්සරහට ඉගෙන ගන්නවා දැන් මේව දන්නේ නැවල මේ ලාංඡනවල මොනවද කියන්නේ කියලා ඇන්ඩ් එක ඕ එක ඇන්ඩ් එක මේ හැදිලා තියෙන තාර්කික පරිපථය. එහෙනම් මට මෙහෙම කියන්න පුළුවන්. තාර්කික ద్వාරවල එකතුවකින් තාර්කික පරිපථයක් නිර්මාණය වේ. ඕනේ මේ බලන්න. මේ තියෙන තාර්කික ద్వාර. ඔය එක නෝ එක ඇන්ඩ් එක නෑන්ඩ් එක XOR එක XNOR එක බෆර් නොට් කියන්නේ මේ තාර්කික ద్వාර. මේ තාර්කික ద్వාරවල එකතුවකින් අපි හැදුවා තාර්කික පරිපථයක්. මේ තියෙන තාර්කික පරිපථයක්. මේ තියෙන තාර්කික පරිපථයක්. තේරුණානේ? එහෙනම් අපිට කියන්න පුළුවන් තාර්කික ద్వාරවල එකතුවකින් තාර්කික පරිපථයක් නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් කියපුවා ලොජික් ගේට්ස් වල එකතුවකින් ලොජික් සර්කිට් එකක් නිර්මාණය වෙනවා. මේ තියෙන ලොජික් සර්කිට්. මේ තියෙන ලොජික් සර්කිට්. අනේ ඔය තියෙන ලොජික් සර්කිට්. අනේ මේක වෙනම ගත්තොත් මේක. අනේ මේක වෙනම ගත්තොත් අනේ මේක වෙනම ගත්තොත් මේ ලොජික් ගේට් එක. මේ ලොජික් ගේට් එක. අනේ මේ ලොජික් ගේට් එක. මේ ලොජික් ගේට් එක තාර්කික ద్వාරය. මේ තාර්කික ద్వාරය. මේ තාර්කික ద్వාරය. අනේ අනේ හැබැයි මේ තාර්කික ద్వාරයක තුල හැදිච්ච මෙන්න මේකට කියනවා තාර්කික පරිපථය කියලා කියනවා. තාර්කික පරිපථය කියලා කියනවා. අනේ තාර්කික පරිපථය ලොජික් සර්කිට්ස් කියලා කියනවා. يعني එහෙනම් අපි දැනගන්න එකක් තමා තාර්කික ద్వාර කියන මාතෘකාලියව ලොජික් ගේට් කියන මාතෘකාලියව ඒ යටතේ අපි දැනගන්න ඕන එකක් තමා තාර්කික ద్వාරවල එකතුවකින් තාර්කික පරිපථයක් නිර්මාණය වෙනවා. ඒ පරිපථ තමයි මේ දැක්ක රූප සටහනෙන් මේ තියෙන තාර්කික පරිපථ මේ තියෙන තාර්කික පරිපථ මේ තියෙන තාර්කික පරිපථ මේ තියෙන තාර්කික පරිපථ හරි ඔය තියෙන්නේ තාර්කික පරිපථ හරි ඔය තියෙන තාර්කික පරිපථ ඔය තියෙන තාර්කික පරිපථය තේරෙනවනේ මේ තියෙන තාර්කික පරිපථය මේ තාර්කික පරිපථ නිර්මාණය වෙලා තියෙන්නේ මොනවෙන්ද ලොජික් ගේට් වලින් මේ තාර්කික ద్వාර වලින් මේ එක තාර්කික ద్వාරයක් මේ එකක් මේ එකක් මේ එකක් එන ලියා මතක තියාගන්න තාර්කික ద్వාරවල එකතු වෙන ලොජික් ගේට් වල එකතුවකින් අපි නිර්මාණය කරනවා තාර්කික පරිපථයක් නැත්නම් ලොජික් සර්කිට් එක නිර්මාණය කරනවා ඒක ලියා ගන්න ඕනි ඔය මාතෘකාව යටතේ හරිනේ හරි මේව ලියා ගන්න සිංහල මීඩියම් මේව ලියා ගන්න තාර්කික ద్వාර තාර්කික ద్వාර තාර්කික ద్వාර වරහන් තුල යන ලොජික් ගේට් කියලා තාර්කික ద్వාර තාර්කික ద్వාර වරහන් තුල යන ලොජික් ගේට්ස් කියලා තාර්කික ద్వාර මෙන්න මේක ලියා ගන්න වරහන් තුල ලොජික් ගේට්ස් කියලා තාර්කික ద్వාර වල එකතුවකින් තාර්කික ద్వාර වල එකතුවකින් තාර්කික ద్వාර වල එකතුවකින් තාර්කික ద్వාරවල එකතුවකින් තාර්කික ద్వාරවල එකතුවකින් තාර්කික පරිපථයක් තාර්කික ద్వාරවල එකතුවකින් තාර්කික පරිපථයක් තාර්කික පරිපථයක් තාර්කික පරිපථයක් වරහන් ඇතුළේ ලියා ගන්න ලොජික් සර්කිට් කියලා අනේ තාර්කික පරිපථයක් ලොජික් සර්කිට්ස් කියලා ලියා ගන්න වරහන් ඇතුළේ ලොජික් සර්කිට්ස් තාර්කික පරිපථයක් තාර්කික ධාරවල එකතුවකින් තාර්කික පරිපථයක් වරහන් ඇතුළේ ලොජික් සර්කිට්ස් නිර්මාණය වේ තාර්කික ద్వාරවල එකතුවකින් තාර්කික පරිපථයක් නිර්මාණය වේ ඉංග්‍රීසි මීඩියම් අය ලියා ගන්න මෙහෙම logic circuits are designed logic circuits are designed මෙන්න මේ බෝඩ් එකේ තියෙන මෙන්න මේ ස්ක්‍රීන් එකේ තියෙන වචන ලියා ගන්න logic circuits are designed using logic gates තාර්කික ධාරවල එකතුකින් තාර්කික පරිපථයන් නිර්මාණය වේ logic gates logic circuits are designed using logic gates ලොජික් සර්කිට් එකක් ඩිසයින් කරගන්න තාර්කික පරිපථයක් ඩිසයින් කරගන්න පාවිච්චි කරන ලොජික් ගේට් එකක් ඒකයි කියලා තියෙන්නේ ලොජික් සර්කිට්ස් are designed using logic gates logic circuits are designed using logic gates
හරි. එහෙනම් දන්නවා දැන් තාර්කය ద్వාර ලොජික් ගේට් වලින් ලොජික් සර්කිට් තාර්ක පරිපථය නිර්මාණය වෙනවා කියලා දන්නවා. දැක්ක තාර්කය ద్వාර වෙන වෙනම දැක්කා. තාර්ක පරිපථ වෙන වෙනම දැක්කා. හරිනේ. මේ තියෙන තාර්කය ద్వාර හරි. මේ තාර්ක වෙන වෙනම ගත්තොත් මේ තාර්කය ద్వාර මේ එකතුවක් ගත්තොත් මේක තාර්ක පරිපථය ලොජික් සර්කිට් එකක් කියලා දන්නවා. තේරුණානේ? හරි. ඊළඟ තමයි ඔන්න ඔය ලොජික් සර්කිට් වල එකතුවකින් මෙන්න මේ වගේ තාර්කික පරිපථවල එකතුවකින් තමයි අපි අර දෙවෙනි පාඩමේ කතා කරා සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් මධ්‍ය සැකසුම් මේකගේ මතකයිනේ පරිගණකයේ මොළය බ්‍රේන් ඔෆ් කම්පියුටර් එකේ පරිගණකයේ මොළය මධ්‍ය සැකසුම් මේකගේ CPU අපි ඉගෙන ගමු CPU මෙදින් මෙන්න මේ CPU නිර්මාණය වුණේ ඔන්න ඔය වගේ තාර්කික ద్వාරවලින් තාර්කික ద్వාරවල එකතුකින් හදපු තාර්කික පරිපථවලින් මේකේ අභ්‍යන්තරේ මේ අභ්‍යන්තරේ නිර්මාණය වුණේ පුතේ මේ CPU මධ්‍ය සැකසුම් මේකගේ මේකට කියනවා පරිගණකයේ මොළය මධ්‍ය සැකසුම් මේක නේන සකසණය කියනවා අනේ සිංහලෙන් කොත් මධ්‍ය සැකසුම් ඒකකයේ සකසණය මතකයිනේ දෙවෙනි පාඩමේ ගන්නවා ඉංග්‍රීසි වලින් කොත් සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් නැත්නම් CPU නැත්නම් ප්‍රොසෙසර් ඔය තුනම එකයි CPU කිව්වත් ප්‍රොසෙසර් කිව්වත් සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එකේ කෙටි වචන තමයි CPU සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් CPU එහෙම නැත්නම් ප්‍රොසෙසර් කිව්වත් හරි හරි ඔන්න ප්‍රොසෙසර් එක ඇතුලේ ඔය ප්‍රොසෙසර් එක ඇතුලේ ඩිසයින් එක නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රොසෙසර් එක නිර්මාණය කරලා තියෙන්නේ ඔය ප්‍රොසෙසර් එක නිර්මාණය කරලා තියෙන්නේ තාර්ක පරිපථ වලින් ලොජික් සර්කිට්ස් වලින් ලොජික් සර්කිට්ස් වලින් තමයි තාර්කික පරිපථ වලින් තමයි මේ ඔය CPU එක නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් මුලින්ම ගෝ අපි තාර්කික ద్వාරවල එකතුවක් තාර්කික පරිපථයක්. තාර්කික ద్వාරවල එකතුවක් තාර්කික පරිපථයක් කියලා කිව්වා. හරි. ඉතින් ඔය තාර්කික ద్వාරවල එකතුවෙන් ඇති තාර්කික පරිපථ වලින් තමයි මෙන්න මේ ලොජික් සර්කිට්ස් නිර්මාණය මේ CPU නිර්මාණය වෙලා තියෙන්නේ. ලොජික් සර්කිට් වල එකතුවක්. මේක ඇතුලේ තියෙන ලොජික් සර්කිට්ස්. මේ CPU එක ඇතුලේ තියෙන ලොජික් සර්කිට්ස්. හරි. තාර්කික පරිපථ. තාර්කික පරිපථ තමයි තියෙන්නේ. හරි. එහෙනම් දැන් දැනගන්න ඕනේ. තාර්කික ලොජික් ගේට්ස් නැත්නම් තාර්කික ద్వාරවල එකතුවකින් තමයි තාර්කික පරිපථයක් හැදුනේ. ලොජික් සර්කිට් එකක් හැදුනේ. අන්න ඒ වගේ ලොජික් සර්කිට්ස් ගණනාවක් මේකේ තියෙනවා. තාර්කික පරිපථ ගණනාවක් මේකේ තියෙනවා. අන්න ඒ වගේ තාර්කික පරිපථ ගණනාවක් මේකේ තියෙනවා. මේ CPU එක ඇතුලේ තියෙන තාර්කික පරිපථ ලොජික් සර්කිට්ස් ගොඩක්. ඔය සර්කිට් එක ඇතුලේ තමයි ලොජික් ගේට් තියෙන්නේ. තේරුණාද? එහෙනම් ආපහු එක සැරයක් කියනවා ලොජික් ගේට් වල එකතුවක් ලොජික් සර්කිට් එක එහෙනම් තාර්කික ద్వාර වල එකතුවක් තාර්කික පරිපථය මෙන්න මේ මධ්‍ය සැකසුම් මේකකේ වගේ උපාංග මධ්‍ය සැකසුම් මේකේ තියෙන නෙවෙයි සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග වල දෙන ඔය පරිපථ නිර්මාණය කරන්න පාවිච්චි කරා මොනවද? ඔය ඉලෙක්ට්‍රොනික උපාංග වල දෙන පරිපථ නිර්මාණය කරන්න පාවිච්චි කරා ලොජික් සර්කිට්ස් අර ලොජික් ගේට්ස් වලින් හදච්ච ලොජික් සර්කිට්ස් පාවිච්චි කරලා තමයි තාර්කික පරිපථ නිර්මාණය කරේ ලොජික් ගේට්ස් ඔය ඉලෙක්ට්‍රොනික උපාංග තාර්කික පරිපථ නිර්මාණය කරේ තේරුණාද? හරි ලොජික් ගේට් වල එකතුවක් තාර්කික පරිපථයක් නැත්නම් තාර්කික ධාර වල එකතුවක් ලොජික් තාර්කික ධාර වල එකතුවක් තාර්කික පරිපථයක් නැත්නම් ලොජික් ගේට්ස් වල එකතුවක් ලොජික් සර්කිට් එක. ලොජික් සර්කිට්ස් පාවිච්චි කරලා තමයි පුතේ මේ මධ්‍ය සැකසුම් මේක ගැන CPU සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් වගේ උපාංග නිර්මාණය කරේ ලොජික් සර්කිට්ස් පාවිච්චි කරලා. තේරුණානේ? හරි. එහෙනම් ඒක ලියාගමු මෙහෙම. මධ්‍ය සැකසුම් ඒකකයේ සෑදී ඇත්තේ මධ්‍ය සැකසුම් ඒකකයේ සෑදී ඇත්තේ මධ්‍ය සැකසුම් ඒකකයේ වරහ ඇතුලේ CPU මධ්‍ය සැකසුම් ඒකකයේ සෑදී ඇත්තේ මධ්‍ය සැකසුම් ඒකකයේ සෑදී ඇත්තේ තාර්කික ద్వාර මධ්‍ය සැකසුම් මේකේ නිර්මාණය වී ඇත්තේ තාර්කික ద్వාර විශාල ප්‍රමාණයක් එකතු වීමෙනි මධ්‍ය සැකසුම් මේකකේ නිර්මාණය වී ඇත්තේ තාර්කික ద్వාර විශාල ප්‍රමාණයක් එකතු වීමෙනි තාර්කික ద్వාර විශාල ප්‍රමාණයක් එකතු වීමෙනි තාර්කික ద్వාර විශාල ප්‍රමාණයක් එකතු වීමෙනි තාර්කික ద్వාර විශාල ප්‍රමාණයක් මස් සැකසුම් මේකේ නිර්මාණය වී ඇත්තේ තාර්කික ద్వාර විශාල ප්‍රමාණයක් එකතු වීමෙනි මස් සැකසුම් මේකේ නිර්මාණය වී ඇත්තේ තාර්කික ద్వාර විශාල ප්‍රමාණයක් එකතු වීමෙනි මෙහෙම ලියාගන්න ඉංග්‍රීසි වලින් Central Processing Unit Central Processing Unit වරහ ඇතුලේ CPU Central Processing Unit වරහ ඇතුලේ CPU Central Processing Unit වරහ ඇතුලේ CPU is made of is made of
is made of a collection of a collection of a collection of a large number of a collection of a large number of a large number of logic gates of logic gates of a large number of logic gates. Central processing unit പറഞ്ഞാൽ CPU is made of a collection of a large number of logic gates. හරි. අපි තර්ක ද්වාර සමග බුලිෂ් තර්කය නැත්නම් logic gate function, logic gates and boolean function යටතේ කතා කරා පළවෙනි මාතෘකාව logic gates තර්ක ද්වාර. තර්ක ද්වාර නැත්නම් logic gate කියන්නේ මොකක්ද? තර්ක ද්වාරයක් කියන්නේ මොකක්ද? තාර්කික ද්වාර වල එකතුවකින් හැදුව තාර්ක පරිපථයක්. ලොජික් සර්කිට් එකක් නිර්මාණය වෙලා තියෙන තාර්ක ද්වාර වලින්. දැක්කා. සර්කිට්ස් දැක්ක වෙනම logic gates දැක්ක වෙනම. දැක්කා. ඊට පස්සේ ඔය ලොජික් සර්කිට්ස් නැන ලොජික් ගේට්ස් වල එකතුකින් තමයි සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක. අර අපේ පරිගණකයේ මොලේ කියලා කියන්නේ. අනේ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක හැදලා තියෙන්නේ. ඔන්න ඔය ලොජික් ගේට්ස් වල එකතුකින්. තේරුණාද? ලොජික් ගේට්ස් වල එකතුකින් තමයි ඔය සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක නිර්මාණය වෙලා තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලි. අනේ හරි. ඒ කතාවත් හරි. එහෙනම් මතක තියාගන්න ඒ වගේම ඔය ලොජික් සර්කිට්ස් ඇතුලේ ලොජික් ගේට් ඇතුලේ තාර්ක ద్వාර ඇතුලේ ඔය තාර්ක ద్వාරය නිර්මාණය කරන්න. හරි. තාර්ක ద్వාර ගොඩක් තියෙනවා. මම තාර්ක ద్వාර ආපහු පෙන්නන්නම්. ලොජික් ගේට්ස් මේ තියෙන තාර්ක ద్వාර තාම ඉගෙන ගත්තේ නැහැ මේවා. අනේ මේ තියෙන තාර්ක ద్వාර O1 NO1 NAND එක NAND එක XOR එක XNOR එක buffer not මේ තාර්ක ద్వාර නිර්මාණය කරන්න පාවිච්චි කරා ට්‍රාන්සිස්ටර්ස් ඩයෝඩ් ප්‍රතිරෝධ ඔය වගේ දේවල් පාවිච්චි කරා. හරි. ට්‍රාන්සිස්ටර් ඩයෝඩ්ස් ප්‍රතිරෝධ එනනම් ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් ප්‍රතිරෝධ වගේ උපාංග පාවිච්චි කරලා තමයි පුතේ ඔය තාර්ක ద్వාර ඇතුලේ තාර්ක ద్వාර නිර්මාණය කරේ. ඔය ට්‍රාන්සිස්ටර් ඩයෝඩ්ස් ඒ වගේම ප්‍රතිරෝධක වගේ පාවිච්චි කළා. එහෙනම් මුලින්ම අපි කියමු තාර්කික ద్వාරවල එකතුවකින් තාර්ක පරිපථයක් නිර්මාණය කරා. ලොජික් ගේට් වල එකතුවකින් තාර්ක පරිපථයක් නිර්මාණය කරා. මතකනේ? දැන් තාර්ක ద్వාරවලින් ලොජික් සර්කිට් එකක් නිර්මාණය කරා. ඒ වගේම ලොජික් සර්කිට්ස් තියෙනවා ඉලෙක්ට්‍රොනික පරිපථ ඇතුලේ. අපි පාවිච්චි කරන හැම ඉලෙක්ට්‍රොනික පරිපථයක් ඇතුළේම ලොජික් සර්කිට්ස් තියෙනවා. නැත්නම් තාර්කයේ පරිපථ තියෙනවා. තාර්කයේ පරිපථ තියෙනවා. හරි. ඒ වගේම CPU එක ඇතුළෙත් ඔය තාර්කික පරිපථ තියෙනවා. හරි. ඒකින්ද අපි කිව්වා CPU එක නිර්මාණය වෙලා තියෙන තාර්කික ద్వාරවල ගොඩකින් එකතුවකින්. නැත්නම් තාර්කික පරිපථ වලින් තමයි CPU එක නිර්මාණය වෙලා තියෙන්නේ. අපි පාවිච්චි කරන මේ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක. ඊට පස්සේ දැන් කියනවා මෙන්න මේ තාර්කික ద్వාර මේ තියෙන AND එකකින් මේ AND එකකින් මේ AND එකකින් මේ AND එක ඇතුලේ මෙන්න මේ O1 කියමු. මේ O1 නිර්මාණය ගන්න පාවිච්චි කරන විවිධ උපාංග මොනවද අපි පාවිච්චි කරන්නේ? අපි පාවිච්චි කරනවා ට්‍රාන්සිස්ටර්ස්, ඩයෝඩ්, ප්‍රතිරෝධ වගේ උපාංග පාවිච්චි කරලා තමයි මේ නිර්මාණය කරන්නේ. තේරුණාද? හරි. මොනවද? ට්‍රාන්සිස්ටර්ස්, ඩයෝඩ් වගේ උපාංග පාවිච්චි කරලා තමයි මේ ලොජික් ගේට් නිර්මාණය කරන්නේ. ට්‍රාන්සිස්ටර්ස්, ඩයෝඩ්, ප්‍රතිරෝධක වගේ දේවල් නිර්මාණය කළා තමයි අපි අන්න මේ තාර්ක ద్వාර නිර්මාණය කරන්නේ. එහෙනම් කියන්න ආපහු OR ගේට් එක කියමු, NOR එක කියමු, AND එක කියමු, NAND එක කියමු. මේ ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ මොනවෙන්ද? අන්න ඩයෝඩ්ස්, ඒ වගේම ට්‍රාන්සිස්ටර්ස්, ඒ වගේම ප්‍රතිරෝධ වගේ වල එකතුකින් තමයි මේවා නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් මෙහෙම ලියමු. තාර්කික ద్వාර නිර්මාණය කර ඇත්තේ 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 ट्रांजिस्टर तार के द्वारा निर्माण कराते ट्रांजिस्टर तार के द्वारा निर्माण कराते ट्रांजिस्टर ट्रांजिस्टर डायोड्स डायोड तार के द्वारा निर्माण कराते ट्रांजिस्टर डायोड ट्रांजिस्टर डायोड क्रमवा प्रतिरोध ट्रांजिस्टर डायोड प्रतिरोध
ट्रांजिस्टर डायोड प्रतिरोध ट्रांजिस्टर डायोड प्रतिरोध වැනි අංගවලින්ය වැනි උපාංගවලින්ය තාරකය द्वारा නිර්මාණය වී ඇත්තේ ට්‍රාන්සිස්ටර් ඩයෝඩ ප්‍රතිරෝධ වැනි උපාංගවලින්ය වැනි උපාංගවලින්ය වැනි උපාංගවලින්ය වැනි උපාංගවලින්ය හරි එහෙනම් ඒකත් කතා කරලා ඉවරයි හරි හරි ඉංග්‍රීසි වලින් යම් මෙහෙම these logic gates these logic gates these logic gates these logic gates consists consists these logic gates consists of internal components of internal components these logic gates consists of internal components such as such as such as transistors 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 diode diode transistors diode resistors transistor diode resistors resistors හරි එහෙනම් අපි කතා කරා තාර්කික ద్వාරවල ඇතුලේ අභ්‍යන්තරයේ තියෙනවා මොනවද තාර්කික ద్వාර හදලා තියෙන්නේ මොනවද ट्रांजिस्टर डायोड रेसिस्टर्स हाईलाइट කරන්න ट्रांजिस्टर्स डायोड रेसिस्टर्स කියනවා हाईलाइट කරගන්න ट्रांजिस्टर्स डायोड्स रेसिस्टर्स කියලා हाईलाइट කරගන්න හරි අරගොල්ල සිංහල මීඩියම हाईलाइट කරගන්න ट्रांजिस्टर ප්‍රතිරෝධ डायोड කියන කැලේ ट्रांजिस्टर प्रतिरोध डायोड කියන කැලේ highlight කරගන්න. හරි. එහෙනම් අපි කොටස් කීපයක් කතා කරා. මොනවද කොටස් කියන්නේ පුතේ? තාර්කික ద్వාරවල එකතුකින් තාර්කික පරිපථයක්. නේද? ලොජික් ගේට්ස් වල එකතුකින් ලොජික් සර්කිට් එකක් හැදෙනවා. අපි අර පරිගණකයේ මොලය කියලා කියපු CPU එක. සෙන්ටරල් පොසිෂන් යුනිට් එක නේද? මධ්‍ය සැකසුම් ඒක නිර්මාණය කරලා තියෙනවා තාර්කික ద్వාර වලින්. තාම තාර්කික ద్వාර ඉගෙන ගත්තේ නැහැ. අනේ ඒව ඉස්සරහට උගන්වනවා. තාර්කික ద్వාර වලින් ලොජික් ගේට් වලින් තමයි CPU එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟ කාරණාව අපි ඉගෙන ගත්තා. ඔය තාර්කික ద్వාර හදලා තියෙන්නේ මොනවෙන්ද? ට්‍රාන්සිස්ටර්, ඩයෝඩ්ස්, රෙසිස්ටර්. නැත්නම් ට්‍රාන්සිස්ටර්, ඩයෝඩ්, ප්‍රතිරෝධ වගේ උපාංග වලින් තමයි ඔය ලොජික් ගේට් හදලා තියෙන්නේ. තේරුණාද? හරි. ඊළඟ තර ලකුණ ලියා ගන්න. අපි පුතේ ලොජික් ගේට් වර්ග දෙකයි කියලා කතා කරනවා. නැත්නම් තාර්කික ద్వාර ප්‍රධාන වර්ග දෙකයි කියලා කතා කරනවා. එහෙනම් ලියා ගන්න මෙහෙම. තාර්කික ద్వාර තාර්කික ద్వාර තාර්කික ద్వාර ප්‍රධාන කොටස් දෙකකට වර්ග කළ හැක 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 හරි ලියා ගන්න ඉංග්‍රීසි වලින් මෙහෙම logic gates can be classified logic gates can be classified logic gates can be classified into two main types. Logic gates can be classified into two main types. Logic gates can be classified into two main types. Two main types. Two main types. Two main types. Logic gates can be classified into two main types. හරි පළවෙනි එක ලියා ගන්න තාර්කධාර ප්‍රධාන කොටස් දෙකට බෙදිය හැක වර්ග කළ හැක පළවෙනි එක ලියා ගන්න පුතේ ලියා ගන්න බැරි නම් වීඩියෝ එක පෝස් කරලා ලියා ගන්න වීඩියෝ පෝස් කරන්න පුළුවන් නේ පෝස් කරලා ලියා ගන්න වීඩියෝ එකයි හරි මම ලියා ගන්න පළවෙනි එක මූලික තාර්කික ద్వාර මූලික තාර්කික ద్వාර මූලික තාර්කික ద్వාර ඉංග්‍රීසි මීඩියම් ලියා ගන්න මූලික තාර්කික ద్వාර basic logic gate basic logic gates
basic logic gates, basic logic gates, basic logic gates, මූලික තර්ක ද්වාර basic logic gates, basic logic gate. දෙවෙනි එක ලියා ගන්න සංයුක්ත තාර්කය ద్వාර, සංයුක්ත තාර්කය ద్వාර, සංයුක්ත තාර්කය ద్వාර, සංයුක්ත තාර්කය ద్వාර ලියා ගන්න සංයුක්ත තාර්කය ద్వාර වලට combinational logic gates, combinational logic gates, combinational logic gates, combinational logic gates, මූලික තාර්කය ద్వාර, සංයුක්ත තාර්කය ద్వාර, මූලික තාර්කය ద్వාර, සංයුක්ත තාර්කය ద్వාර, මූලික තාර්කය ద్వාර, සංයුක්ත තාර්කය ద్వාර, combinational logic gates. හරි. ලියා ගන්න මාතෘකාව ඔතනින් පළවෙනි එක අපි කතා කරන්න හදන්නේ මූලික තාර්කය ద్వාර basic logic gates, මූලික තාර්කය ద్వාර basic logic gates, basic logic gates, මූලික තාර්කය ద్వාර basic logic gates, basic logic gates, මූලික තාර්කය ద్వාර basic logic gates, basic logic gates. හරි. තේරුණාද? හරි. අහගන්නකෝ. එහෙනම් සර් එතකොට ලොජික් ගේට් කියලා පාඩමක් කතා කරන්නේ මොකද? දැන් තේරෙන්න ඕනේ. අපි පාවිච්චි කරන හැම ඉලෙක්ට්‍රොනික උපාංගයක් ඇතුලේ කම්පියුටර් CPU එක ඇතුලේ උපාංග ඇතුලේ තියෙන්නේ තාර්කීය පරිපථ. ලොජික් සර්කිට්ස් තියෙන්නේ. අපි ඔය පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික පරිපථ ඇතුලේ නැනම් ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් ඇතුලේ තියෙන්නේ තාර්කීය පරිපථ. නැනම් ලොජික් සර්කිට්ස් තමයි තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් ඇතුලේ තියෙනවා ලොජික් සර්කිට්ස්. එහෙනම් ඉලෙක්ට්‍රොනික පරිපථ ඇතුලේ තියෙනවා තාර්කික පරිපථ. තාර්කික පරිපථ හැදිලා තියෙන්නේ තාර්කික ద్వාර වලින්. නේද? ලොජික් සර්කිට්ස් ඇතුලේ තියෙන ලොජික් ගේට් වලින්. තේරෙනවද? අන්න ඒකින් තමයි අපි ලොජික් ගේට් පාඩම කතා කරන්නේ. ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ අනිවාර්යෙන්ම ඕනි උපාංග තමයි ලොජික් ගේට්ස් තාර්ක ద్వාර. ඔයාලා ඉංජිනේරින් කරත්, ඔයාලා A level වලට මැත්ස් කරත් අනිවාර්යෙන්ම ඉගෙන ගන්න කොටස් ටිකක් තමයි ලොජික් ගේට්ස්. මොකද අනිවාර්යෙන් ඉලෙක්ට්‍රොනික පරිපථ නැත්නම් ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් හදද්දී අනිවාර්යෙන්ම ඕනි වෙනවා ලොජික් ගේට් ඕනි වෙනවා. තාර්ක ద్వාර ඕනි වෙනවා. අන්න මුලින්ම අපි කතා කරා තාර්ක ద్వාර ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි මූලික තාර්ක ద్వාර අනේ දෙවෙනි එක තමයි සංයුක්ත තාර්ක ద్వාර බේසික් ලොජික් ගේට්ස් කම්බිනේෂනල් ලොජික් ගේට්ස් කියලා කතා කරා. ඊටසේ මාතෘකාව ලිව්වා මූලික තාර්ක ద్వාර බේසික් ලොජික් ගේට්ස් කියලා ලිව්වා. අනේ හරි. මෙහෙම ලියා ගන්න මූලික තාර්ක ద్వාර මූලික තාර්ක ద్వාර මූලික තාර්ක ద్వාර ප්‍රධාන වර්ග මූලික තාර්ක ద్వාර ප්‍රධාන වර්ග තුනකි. මූලික තාර්ක ద్వාර ප්‍රධාන වර්ග තුනකි. මූලික තාර්ක ద్వාර ප්‍රධාන වර්ග තුනකි. මෙහෙම ලියන්න ඉංග්‍රීසි වලින් there are three types of basic logic gates. There are three types of basic logic gate. There are three types of basic logic gates. There are three types of basic logic gate. හරි පළවෙනි එක ලියා ගන්න AND වාරය මූලික තාර්ක ద్వාර ලියා ගන්න AND වාරය AND 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 වාරය AND 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 ද්වාරය AND ද්වාරය ලියා ගන්න ඉංග්‍රීසි මීඩියම් අය AND gates AND gates AND ද්වාරය AND gates AND ද්වාරය AND gates AND ද්වාරය AND gates දෙවෙනි එක ලියා ගන්න O ද්වාරය O ද්වාරය O ද්වාරය O ද්වාරය දෙවෙනි එක ලියා ගන්න O ද්වාරය O ද්වාරය දෙවෙනි එක O ද්වාරය O gates O ද්වාරය O gates O ද්වාරය O gates
ඕගේට්ස්. සිංහල මීඩියම මේ ඔක්කොම ලියාගත්තා නම් හොඳයි. ඕද්වාරේ ඕගේට්. ඉංග්‍රීසි වලින්ම ලියාගත්තා නම් හොඳයි. ඇන් ద్వාරේ ඇන් ගේට්, ඕද්වාරේ ඕගේට්. තුන්වෙනි එක not ద్వාරය not ద్వාරය not ద్వාරය not gate not ద్వාරය not gate not ద్వාරය not gate not ద్వාරය not gate not ద్వාරය not gate. හරි. එහෙනම් අපි මුලින්ම පුතේ මූලික තාර්කික ద్వාර කතා කරලිමු. සංයුක්ත තාර්කික ద్వාරයට පස්සේ යමු. මූලික තාර්කික ద్వාර කතා කරලිමු. අනේ මූලික තාර්කික ద్వාර තුනයි. AND gate, OR gate, NOT gate. AND gate, OR gate, NOT gate. AND ద్వාරය, OR ద్వාරය, NOT ద్వාරය. මාතෘකාවේ යන පළවෙනි මාතෘකාව AND ద్వාරය, AND gate. AND ద్వාරය, AND gate. ලියන්න ඉංග්‍රීසි මීඩියම AND gate. AND ద్వාරය, 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 AND gate. AND द्वारे AND gate. AND द्वारे AND gate. හරි. මම ඔන්න පොඩි සර්කිට් එකක් ඇන්දා. මේක A, මේක B, මේක C, මේක C. අනේ මේක තමයි බල්බේ. මේ බල්බේ. බල්බේ සෝරි. මේ බැටරිය. මේ A ස්විච් එක, මේ B ස්විච් එක, මේ A ස්විච් එක, මේ B ස්විච් එක, මේ C බල්බේ. මේ A ස්විච් එක, මේ B ස්විච් එක, මේ C බල්බේ, මේ බැටරිය එකේ බෑ කරන්ට් එක යන්නේ. දැන් මම AND gate කියලා මාතෘකාව ලියුවනේ. AND gate එක වැඩ කරන විදිය පෙන්වන්න මට මොන හරි විදියක් තියෙන්න බෑ. අනේ ප්‍රැක්ටිකල් එකක් තියෙන්න බෑ. අනේ AND gate එක වැඩ කරන විදිය පෙන්වන්න මට ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. අනේ අන්නේ ප්‍රැක්ටිකල් එකටයි මම ලේස්ති වෙන්නේ. අනේ අන්නේ AND gate එක ඇතුළ කොහොමද වැඩ කරන්නේ? AND gate එකට කරන්ට් එක දුන්නම කොහොමද වැඩ කරන්නේ? ඒ කියන්නේ AND gate එක දන්න ඕනේ. දැන් AND gate එක තාම දන්නේ නැහැ. අනේ AND gate කියලා මාතෘකාව වලට gate එක රූපයක්වත් දන්නේ නැහැ තාම. හරි. ඒ වුණාට ඊට කලින් මම ඉගෙන කියනවා AND gate එකට කරන්ට් එක දුන්නට පස්සේ. AND gate එක මම ඕනම් මෙන්න මෙතනින් අඳින්නම්. A B කියලා ඉන්පුට් දෙකක් තියෙනවා නම් AND gate එක මේක. ඔන්න ඔක තමයි AND gate එක සලකුණ. හරි අඳිමු අපි. හරි ඒක පස්සේ අඳිමු. හරි. මේක තමයි AND gate එක. මේ AND gate එකට කරන්ට් එක දුන්නම මේ AND gate එක වැඩ කරන විදිය දැන් පෙන්වන්න මම පොඩි සර්කිට් එකක් ඇඳලා. මේ සර්කිට් එක පාවිච්චි කරලා තමයි AND gate එක ගැන උගන්වන්නේ. හරිද? හරි. මේ ඉස්සෙල්ලා මේ සර්කිට් එක අපි බලමු. AND gate ඔක්කොම අමතක කරගන්න. හරි. මාතෘකාව ලියුවා AND gate කියලා. දැන් මෙන්න මේ බලගන්න මේ සර්කිට් එක විතරක් බලගන්න. හරි. ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් නෙමෙයි මේක. හරි බලගන්න. A කියලා ස්විච් එකක් තියෙනවා. A කියලා ස්විච් එකක් තියෙනවා. B කියලා ස්විච් එකක් තියෙනවා. C කියලා බල්බ් එකකුත් තියෙනවා. මොකක් වේවිද? A කියලා බල්බයක් තියෙනවා A කියලා ස්විච් එකක් තියෙනවා B කියලා ස්විච් එකක් තියෙනවා C බල්බයක් තියෙනවා. මේක වැඩ කරනවා බලමු. මේක වැඩ කරන විදිය බලමු. හරි. හරි. මේක වැඩ කරන විදිය බලමු. අපි ඔය AND gate එක වැඩ කරන විදිය බලන්න යන්න. හරි. ඔන්න A බල්බේ විවෘත කරලා ඒ බල්බේ විවෘතයි. විවෘතයි කියන්නේ පුතේ ඕෆ්. ඒ බල්බේ විවෘතයි. විවෘතයි කියන්නේ ඕෆ්. නැත්නම් ඕපන්. ඒ බල්බේ විවෘතයි. විවෘතයි. ඒ බල්බේ විවෘතයි. ඒ කියන්නේ ඒ බල්බේ ඕපන් කළා. ඒ කියන්නේ දැන් මෙහෙමයි තියෙන්නේ. ඒ බල්බේ ඕපන් කරලා තියෙන්නේ. ඊට B බල්බෙත් විවෘතයි. B බල්බෙත් විවෘතයි. දෙකම ඕපන්.
A බල්බෙත් ඕපන් B බල්බෙත් ඕපන්. ඒ කියන්නේ A බල්බෙත් off B බල්බෙත් off. ඕනේ මේ off නේ. A බල්බෙත් off B බල්බෙත් off. ඉංග්‍රීසි වලින් කියන open. නැනම් off කියලා කියන්න පුළුවන්. ඔයාලා පොතේ තියෙන open කියලා. A බල්බෙත් A ස්විච් එකත් open B ස්විච් එකත් open. සිංහලෙන් කිව්වොත් A ස්විච් එක විවෘතයි B ස්විච් එක විවෘතයි. බල්බේ පත්තු වේද? බල්බේ දැල් වේද? බල්බේ දැල් වේද? බල්බේ දැල් වෙන්නේ නැහැ. මොකද හේතුව? දැන් ඔන්න මෙතනින් කරන්ට් එක යන්න හදනවා. ඔන්න කරන්ට් එක යන්න හදනවා. කරන්ට් එක යනකොට අන්න ඒ ඒ කියන ස්විච් එක ඕෆ් කරලා තියෙන්නේ. ඕපන් කරලා තියෙන්නේ නැනම් විවෘත කරලා. මෙතනින් යන්න බෑ. ස්විච් එකට යන්න බෑ. ස්විච් දෙකම ඕෆ්. ස්විච් දෙකම ඕෆ්. ඒ කියන්නේ ඕපන් කරලා විවෘත කරලා තියෙන්නේ. බල්බේ පත් වෙන්නේ නැහැ. එහෙනම් කියන්න පුළුවන් නොදැල් වේ. නොදැල් වේ. නොදැල් නොදැල් වේ. හරි. ඒ ස්විච් එක විවෘතයි B ස්විච් එක විවෘතයි නොදැල් වේ. ඊළඟට මම A ස්විච් එක විවෘත කරලා B ස්විච් එක සංවෘත කරනවා. A ස්විච් එක විවෘතයි. ඒ කියන්නේ off open. A ස්විච් එක විවෘතයි. හරි. A ස්විච් එක මේ විදිහටමයි තියෙන්නේ. A ස්විච් එක මේ විදිහටම තියෙනවා. හරි. A ස්විච් එක මේ විදිහටම තියෙනවා. A ස්විච් එක මේ විදිහටම තියෙද්දි B ස්විච් එක මම B ස්විච් එක මම කරන්නේ B ස්විච් එක මම මෙහෙම දානවා. B ස්විච් එක දැන් on. A ස්විච් එක off open විවෘතයි B ස්විච් එක ඔන්න දැම්මා. මෙහෙම දැම්මා. හරිද? මෙහෙම දැම්මා. දැන් මොකෝ වෙන්නේ? කරන්ට් එක ඇයිද? මේ බලන්න. මෙතනින් ඔන්න දැන් කරන්ට් එක යන්න හදනේ. කරන්ට් එක යන්න හදනේ. කරන්ට් එක යන්න හදනේ. කරන්ට් එක යන්න හදනේ. මෙන්න මෙතනින් මොකද කරලා තියෙන්නේ? ඕෆ් ඕපන් වෙලා. නැත්නම් විවෘත වෙලා. විවෘතුන හැටි අනිත් එකට යන්න විදියක් නැහැ. මේක ඔන් කරත්. මේක ඔන් කරත් පුතේ. මේක ඔන් කරත්. ඒ කියන්නේ ස්විච් එක සංවෘත කරත්. හරි. ස්විච් එක සංවෘත කරත්. ස්විච් එක සංවෘත කරත් පුතේ. සංවෘත කරත් නැත්නම් මේකට කියනවා ක්ලෝස්ඩ් කියලා. ස්විච් එක සංවෘත කරත්. ඕෆ් කරත්. මේක සංවෘත. හරි. මේක සංවෘත. මේක විවෘත කරලා ඒ කියන්නේ ඕෆ් කරලා මේක සංවෘත කරලා අනේ සංවෘත කරලා මේ සංවෘත කරලා තියෙන්නේ ඒත් නොදැල්ලේ මොකද එකක් ඕනේ නොදැල් වේ නොදැල් වේ හරි එහෙනම් අපි දන්නවා A ස්විච් එක විවෘතයි B ස්විච් එක විවෘතයි දෙකම විවෘතයි ඒ කියන්නේ දෙකම ඕෆ් ඕපන් කරලා දෙකම ඕපන් කරලා අනේ වැඩේ හරියන්නේ නැහැ නොදැල්ලේ A ස්විච් එක විතරක් ඕපන් කරලා B ස්විච් එක ක්ලෝස් කළා. ඒ කියන්නේ සංවෘත කළා. කියන්නේ මෙතනින් කරන්ට් එක යන්න පුළුවන්. හැබැයි මෙතනින් කරන්ට් එක දෙන්නේ නැතිනම් මෙතනින් යන්න බෑ. එහෙනම් ඒකත් මොකෝ? ඒකත් නොදැල් වේ. තේරුණානේ? හරි. B ස්විච් එක ඊළඟට 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 B ස්විච් එක on. B ස්විච් එක on. ඒ කියන්නේ සංවෘතයි. sorry A ස්විච් එක සංවෘතයි. A ස්විච් එක සංවෘතයි. A ස්විච් එක සංවෘතයි. B ස්විච් එක විවෘතයි. ඕපන්. B ස්විච් එක විවෘතයි. ඒත් පුතේ මොකෝ වෙන්නේ? මේ බලන්නකෝ. මේ කරන්ට් එක යන හදනවා මෙතනින් යන්න පුළුවන් මෙතන මෙහෙම යන්න පුළුවන් මෙතන යන්න පුළුවන්. හැබැයි B ස්විච් එක විවෘත කළා යන්න බෑ. එහෙනම් ඒත් මොකෝ වෙන්නේ? මෙතනින් කරන්ට් එක බාල්බේ පත්තු වෙන්නේ නෑ. නොදැල් වේ. නොදැල් නොදැල් වේ. නොදැල් වේ. අන්න ඊළඟට මොකද්ද කරන්නේ මම? A ස්විච් එකත් සංවෘත කරනවා A ස්විච් එකත් සංවෘත කරනවා B ස්විච් එකත් සංවෘත කරනවා A ස්විච් එකත් සංවෘත කරනවා B ස්විච් එකත් සංවෘත කරනවා A ස්විච් එකයි B ස්විච් එක දෙකම සංවෘත කරනවා මේ A ස්විච් එකත් සංවෘතයි B ස්විච් එකත් සංවෘතයි
අනේ A ස්විච් එක සංවෘතයි B ස්විච් එක සංවෘතයි දෙකම සංවෘතයි. දෙකම සංවෘතයි. දෙකම සංවෘතයි මේ A ස්විච් එක සංවෘතයි B ස්විච් එක සංවෘතයි. අන්න ඒ වෙලාවට මෙන්න මෙතන මේ කියලා මෙතනින් කරන්ට් යන්න පුළුවන් මෙතනින් කරන්ට් යන්න පුළුවන් මේ ස්විච් දෙකේම කරන්ට් එක කියලා බල්බේ පත් වුණා. අන්න එන දැල් වේ. දැල් වේ. දැල් වේ. තේරුණානේ? දැල් වේ. එහෙනම් පුතේ A ස්විච් එක ඕෆ් කරලා තියෙද්දි නැත්නම් විවෘත කරලා තියෙද්දි B ස්විච් එක ඕෆ් කරලා තියෙද්දි නැත්නම් විවෘත කරලා තියෙද්දි බල්බේ දැල් වෙන්නේ නැහැ. A ස්විච් එක ඕෆ් කරලා නැත්නම් විවෘත කරලා තියෙද්දි B ස්විච් එක ඔන් කරත් වැඩක් නැහැ. B ස්විච් එක ඔන් කරත් වැඩක් නැහැ. බල්බෙන් දැල් වෙන්නේ නැහැ. A ස්විච් එක ඔන් කරලා B ස්විච් එක ඕෆ් කරත් වැඩක් නැහැ. බල්බේ දැල් වෙන්නේ නැහැ. A ස්විච් එකයි B ස්විච් එක දෙකම ඔන් කරොත් සංවෘත කරොත් විතරයි පුතේ බල්බේ දැල් වෙන්නේ. A ස්විච් එකයි B ස්විච් එක දෙකම සංවෘත කරොත් විතරයි බල්බේ දැල් වෙන්නේ. තේරුණාද? තේරුණාද? පැහැදිලිද? අනේ තේරුණාද? අනේ ඔන්න ඔය ලොජික්ස් ඔය පරිපතයට දාල වගුව ඔය පරිපතයට දාල වගුව අනේ ඔන්න ඔය පරිපතයට දාල වගුව හරි තේරුණාද? ඔය තමයි වගුව. වගුව තේරෙන්නේ නැති හොඳටම. මෙතෙන් තේරුණා ඔයාලට මේ ස්විච් දෙකම ඔන් කරපු වෙලාවට විතරයි බල්බේ වැඩ කරන්නේ කියලා. නේද? මේ ස්විච් දෙකම ඔන් කරපු වෙලාවට විතරයි බල්බේ වැඩ ගන්නේ කියලා ඔයාලට තේරෙන්නේ නැති. දෙකෙන් එකක් හරි ඕෆ් කරලා තිබ්බොත් බල්බේ පත් වෙන්නේ නැහැ කියලා තේරෙන්නේ නැති. දෙකෙන් එකක් හරි ඕෆ් කරලා තිබ්බොත් එම් බල්බ් පත් වෙනවා කියලා පත් වෙන්නේ නැහැ කියලා තේරෙන්නේ නැති. නේද? හරි. එහෙනම් ලියා ගන්න and ඔය මෙන්න මේකට සමානයි අපේ and ద్వාරය. මේකට සමානයි අපේ and ద్వාරය. මම කියලා දෙන්නම් ඉස්සරහ. හරි. හරි. මෙහෙම ලියා ගන්න. and මෙහෙයුම and මෙහෙයුම තේරුම් ගැනීමට පහත දැක්කෙන ශ්‍රේණිගත පරිපතය මෙහෙයුම තේරුම් ගැනීමට පහත දැක්වෙන ශ්‍රේණිගත පරිපතය සලකා බලමු. මෙහෙයුම තේරුම් ගැනීමට පහත දැක්වෙන ශ්‍රේණිගත පරිපතය සලකා බලමු. let us මෙහෙයුම තේරුම් ගැනීමට පහත දැක්වෙන ශ්‍රේණිගත පරිපතය සලකා බලමු. Let us consider the consider the simple serious electronic let us consider the simple series electronic circuit given electronic circuit given below to understand below to understand below to understand and operation 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 hari ena and operation එකේ hari let us consider the simple series electronic circuits given below to understand and operation එහෙනම් පුතේ ඔයාලා දැන් ලස්සනට මෙන්න මේ පරිපතය ඇඳ ගන්න අනේ මෙන්න මේ පරිපතය ඇඳ ගන්න අනේ මේ පරිපතය ඇඳ ගන්න
මෙතන හරි. මෙතන මම අදින්නම්. හරි. A ස්විච් එක, B ස්විච් එක, C බල්බේ. මෙන්න මේ පරිපතය අඳගන්න. මෙන්න මේ පරිපතය අඳගන්න ඉක්මනින් අඳගන්න මේ පරිපතේ විනාඩි දෙකක් දෙන්නම්. ඊට පස්සේ අඳින්න වෙලා නැත්නම් ඔයාලා වීඩියෝ පෝස්ට් කරලා අඳගන්න. A ස්විච් එක, B ස්විච් එක, C බල්බේ. අන්න මෙතන තියෙන බැටරිය. අනේ මේක අඳගන්න ඉක්මනින්. ඔක අඳගන්න ඉක්මනින්. අඳින්න නැති නේද? අඳින්න නැති. මගේ අතින් ඒක නැති වුණා පුතේ. ඔයාලා වීඩියෝ එක ෆෝස් කරලා ඇඳගන්න. ඒක නැති වුණා මගේ අතින්. ඔයාලා වීඩියෝ එක ෆෝස් කරලා ඇඳගන්න. අනේ වීඩියෝ එක ෆෝස් කරලා ඇඳගන්න ඔයාලා ඒක. අනේ නෑ මේ මෙතන තියෙනවා. පොතේ තියෙනවා. පොතෙන් ඇඳගන්න. අනේ මාර සීන් එක ඒකයි. හරි පරිපතේ ඇඳින්න නැති වීඩියෝ එක පෝස්ට් කරලා පරිපතේ ඇඳගන්න. අර වීඩියෝ එක කලින් ඒක තිබ්බනේ ටිකක් වෙලා. ඒක ඒ කොටසෙන් ඇඳගන්න. හරි. හරි. එතකොට අපි දැන් ඔය ඇඳපු පරිපතේ ඇඳපු පරිපතේට අදාළ වගුව තමයි ඔය තියෙන්නේ. අනේ. ඇඳපු පරිපතේට අදාළ වගුව ඔය තියෙන්නේ. අනේ. අර වැඩ කරන විදිය පෙන්වන්න ඇඳපු වගුව. අනේ. ඇඳපු පරිපතේ වැඩ කරන විදිය පෙන්වන්න ඇඳපු වගුව තමයි ඔය තියෙන්නේ. හරි. ඉංග්‍රීසි මීඩියම් අය දාගන්න මෙන්න මේක දාගන්න. ඉංග්‍රීසි මීඩියම් අය මේ වගුව දාගන්න. දැන් ඔතන යටි. ඒ අර අපි ඇඳපු පරිපතේ වැඩ කරන විදිය පෙන්වන්න ඇඳපු වගුව A ස්විච් එක ඕපන් B ස්විච් එක ඕපන් හැබැයි බල්බ් ඔෆ්. අනේ බල්බ් කියන්න බල්බ් කියලා දාගන්න මෙතන. මෙතන වෙනස් වෙන්න ඕනි බල්බ් කියලා. මෙතන වෙනස් වෙන්න ඕනි බල්බ් ඔෆ්. අනේ A ස්විච් එක ඕපන් B ස්විච් එක ඕපන් බල්බ් ඔෆ්. A ස්විච් එක ඕපන් B ස්විච් එක ක්ලෝස්ඩ් ඒත් බල්බ් ඔෆ්. අනේ A ස්විච් එක A ස්විච් එක ක්ලෝස්ඩ් B ස්විච් එක ඕපන් ඒත් බල්බ් ඔෆ්. A ස්විච් එකත් ක්ලෝස්ඩ්. ඒ කියන්නේ සංවෘත කරාම. B ස්විච් එකත් ක්ලෝස්ඩ්. සංවෘත කරාම තමයි බල්බේ ඔන් වෙන්නේ. තේරුණානේ? බල්බ් ඔන්. මේ ස්විච් වෙනුවට බල්බ් දාගන්න. මේ වගේ වැඳ ගන්න. A B A B හරි කමන්නේ මේක දාගන්න. හරි මේක දාගන්න. හරි.
මෙන්න දාගන්න open bulb off open closed bulb on open closed open bulb on close මේක වැරදි අයියෝ මේ ඇන්ඩ් එක නෙමෙයි මෙන්න මේක sorry මෙන්න මේක open switch off open close switch off bulb off closed open bulb off closed bulb on අනේ ඕක දාගන්න අනේ ඔය කොටස දාගන්න ඊට සිංහල මීඩියම් අය මෙහෙම දාගන්න සිංහල මීඩියම් අය දාගන්න ඕනි මෙන්න මේ මං කියන වගුව අනේ සිංහල මීඩියම් අය දාගන්න ඕනි මේ මම කියන වගුව දාගන්න ඕනි අනේ ඒක තමයි මෙතෙන්ට මේ ඕපන් ගාවට දාගන්න විවෘතයි කියන එක. ඕපන් ගාවට දාලා ලියාගන්න විවෘතයි. ඕපන් තියෙනවා නම් විවෘත කියලා දාලා වග වැඳ ගන්න. ක්ලෝස්ඩ් තියෙනවා නම් පුතේ සංවෘතයි කියලා දාලා වග වැඳ ගන්න. සංවෘතයි. මේ වගුවම තමයි සංවෘතයි. සංවෘතයි. ඕපන් නම් විවෘතයි ක්ලෝස්ඩ් නම් සංවෘතයි. හරි. එතකොට ස්විච් ඔෆ් මෙතන ස්විච් නේ බල්බ් ඔෆ් දානවා. බල්බ් ඔෆ් බල්බ් ඔෆ් බල්බ් ඔෆ් බල්බ් ඔන් මෙතනින් දාගන්න නොදැල්වේ 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 මෙතනින් දාගන්න මේ එතකොට ඔෆ් තුනේම නොදැල්වේ මෙතනින් දාගන්න දැල්වේ ඔය වගේ වග වැඳ ගන්න සිංහලෙන් ඈ ඒක තේරෙන්න ඕනි තේරුණාද අනේ මේ වගුවම තමයි ABQ කියලා දාගන්න ABQ කියලා දාගෙන ABQ කියලා දාගෙන ඕපන් ගායෙන් විවෘත එහෙනම් මෙතන විවෘත නොදැල්වේ ඊට පස්සේ මෙතන ඕපන් විවෘත සංවෘත ඒත් නොදැල්වේ මෙතන ක්ලෝස්ඩ් කියන්නේ මොකද්ද සංවෘත විවෘත ඒත් නොදැල්වේ මෙතන ක්ලෝස්ඩ් විවෘත අන්න දැල්වේ තේරුණානේ හරි ක්ලෝස්ඩ් සංවෘත අන්න සංවෘත දැල්වේ මේ වගේ සිංහල මීඩියම් අය ඉංග්‍රීසි මීඩියම් අය දාගන්න දෙකොල්ලම දාගන්න ඔය අපි ඇන්දේ අර සර්කිට් එක වැඩ කරන විදිය පෙන්වන්න ඔය වගුව පරිවර්තනය කරලා දාගන්න නැත්නම් සිංහල මීඩියම් අයට නම් ඔය වගුව තියෙනවා 118 වෙනි පිටුවේ 118 වෙනි පිටුවේ තියෙනවා ඒ පිටුවේ තියෙන වගුව දාගන්න 118 පිටුවේ තියෙන ඔය වගුව ඒක දාගන්න හරි වෙලා දෙන්නේ වීඩියෝ පෝස්ට් කරලා දාගන්නේ නං ඈ සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් දෙගොල්ලම අර උඩ ඇඳපු අපි සර්කිට් එක වැඩ කරන විදිහ පෙන්වන්න මේ වගුවෙන් දාගන්න වගුව දාගන්න මම වෙලා දෙන්නේ නැහැ ඔය විදිහට තමයි වැඩ කරන්නේ හරි අවස්ථා තුනක් නොදැල් වෙන එක අවස්ථාවේ දැල් වෙන්නේ. ඒ කියන්නේ ස්විච් දෙකම ක්ලෝස්ඩ් කරපු වෙලාව. ඒ කියන්නේ සංවෘත කරපු වෙලාව. ක්ලෝස්ඩ් කරපු වෙලාව විතරයි බල්බේ දැල් වෙන්නේ. තේරුණා නේද? ඒක දාගන්න. අනේ හරි දැල්වේ ස්විච් නෙමෙයි බල්බ් ඔන් හොඳේ බල්බ් ඔන් බල්බ් ඔෆ් එහෙම දාගන්න. හරි එහෙනම් වගුව දාගත්තා. අනේ හරි වගුව දාගෙන ඉලා වීඩියෝ පෝස් කරන්න. පෝස් කරලා ඇඳ ගන්න. ලස්සන ඇඳ ගන්න. ඇඳගෙන ඉවර වෙලා අපි ලියා ගන්න ඊළඟ මාතෘකාව ලියා ගන්න ඔක ඇඳගෙන ඉවර වෙලා ඊළඟ මාතෘකාව ලියා ගන්න and තාර්කික ද්වාරයට අදාළ and තාර්කික ද්වාරයට අදාළ සංකේතය සහ බූලිය බීජ ප්‍රකාශනය and තාර්කික ද්වාරයට අදාළ සංකේතය සහ බූලිය බීජ ප්‍රකාශනය and තාර්කික ද්වාරයට අදාළ සංකේතය සහ බූලිය බීජ ප්‍රකාශනය and තාර්කික ද්වාරයට අදාළ සංකේතය සහ බූලිය බීජ ප්‍රකාශනය and තාර්කික ද්වාරයට අදාළ සංකේතය සහ බූලිය බීජ ප්‍රකාශනය හරි සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් අය ලියා ගන්න
ඉංග්‍රීසි මීඩියම් අය ලියා ගන්න. බූලියන් ඇල්ජිබ්‍රා එක්ස්ප්‍රෙෂන්. බූලියන් ඇල්ජිබ්‍රා expression Boolean algebra expression and symbol for Boolean algebra expression and symbol for and logic gate Boolean algebra expression and symbol for and logic gate and logic gate Boolean algebra expression and symbol for and gate symbol for and gate හරි අපි and gate එකේ symbol එක අඳිමු හරි අපි මාතෘකාව ලිව්වා ඇන් තාර්කිකතාවයට අදාළ සංකේතය සහ බූලිය ප්‍රකාශනය කියලා මාතෘකාව ලිව්වා. අනේ මාතෘකාව ලිව්වා. අනේ හරි. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් මම කිව්වා boolean algebra expression and symbol for and logic gate කියලා කිව්වා. නේද? හරි. පොඩි ඒකයට යන මාතෘකාව දාගන්න and gate symbol. අනුමාතෘකාව දාගන්න and ద్వාරයේ සංකේතය. and ద్వාරයේ සංකේතය. and ద్వාරයේ සංකේතය. and ద్వාරයේ සංකේතය and ద్వාරයේ සංකේතය and ద్వාරයේ සංකේතය and ద్వාරයේ සංකේතය and gate symbol කියලා දාගන්නකො and gate symbol ඉංග්‍රීසි මීඩියම් එකේ and gate symbol කියලා දාගන්න ඒකේ අර්ථය අනුමාතෘකාවක් දාගන්න and gate symbol කියලා දාගන්න අනුමාතෘකාව and gate symbol හරි අර මේ අර අපි ඇඳපු ඉලෙක්ට්‍රොනික සර්කිට් එකට අදාළ වගු ඇඳගත්තේ නේද හැමෝම ලස්සනට අනේ තේරුණා නේද ඈ open bulb off ඒ වගේම open closed ඒත් bulb off ඊළඟට closed open ඒත් bulb off අවසාන වශයෙන් closed bulb on කියන්නේ ස්විච් දෙකම වැහුවට පස්සේ තමයි ස්විච් දෙකම ඒ කියන්නේ සංවෘත කරාට පස්සේ තමයි බල්බේ ඔන් වෙන්නේ සිංහලෙන් කිව්වොත් අනේ සිංහලෙන් කිව්වොත් විවෘත නොදැල්වේ විවෘත නොදැල්වේ ඊළඟට විවෘත සංවෘත ඒත් නොදැල්වේ විවෘත ඒත් නොදැල්වේ සංවෘත දැල්වේ ඕක තමයි මම කිව්වේ ඈ ඕක වගුව තියෙන්න ඕන ලස්සට ඈ මම බලන නෝට් එක බලනකොට තියෙන්න ඕනි පැහැදිලිද හරි ඊළඟට පුතේ මම දැන් අපි මාතෘකාවක් ලියුවා and ධාරයේ සංකේතය සහ බූලිය විජ ප්‍රකාශනය අනේ බූලිය ප්‍රකාශනය කියලා ලියුවා and ධාරයේ සංකේතය සහ බූලිය විජ ප්‍රකාශනය කියලා ලියුවා ඒකේ අර්ථය මම කිව්වා අනුමාතෘකාවක් දාගන්න කියලා and ධාරයේ සංකේතය and ධාරයේ සංකේතය and gate symbol කියලා මම කිව්වා දාගන්න කියලා අපි අඳින්න හදන්නේ and gate එකේ symbol එක හරි මම ලස්සනට අඳින්න පුළුවන් වෙයිද දන්නේ මෙන්න A කියලා දානවා මම මෙන්න B කියලා දාගන්නවා මෙන්න and gate එකට මම දුන්නා මෙන්න මම and gate එකට දුන්නා input දෙකක් මෙන්න and gate එක මෙන්න and gate එක මෙන්න output එක මම දාගන්නවා Q කියලා මෙන්න output එක Q හරි. මෙන්න output එක Q
මොන output එක Q. මෙන්න n ద్వාරය A B Q output එක Q. තේරුණාද? මෙන්න මේක ඇඳ ගන්න ඕනේ දැන් n ద్వාරය සංකේතය යටතේ මේක ඇඳ ගන්න ඕනේ. ඕක අපැහැදිලි නම් ඔයාලා මෙන්න මේක ඇඳ ගන්න. ඔයාලා අපැහැදිලි නම් මෙන්න මේක හැමෝම ඇඳ ගන්න. n ద్వාරය සංකේතය යටතේ මෙන්න මේක ඇඳ ගන්න හැමෝම. n ద్వාරය සංකේතය යටතේ මෙන්න මේක ඇඳ ගන්න මං කියන මෙන්න මේ සටහන ඇඳ ගන්න. මේක ලස්සනට ඇඳ ගන්න. ආව ඉතින් ඕක ඇඳ ගන්න. ඕක ඇඳ ගන්න. ලස්සනට ඇඳ ගන්න ඕක. n ద్వාරය සංකේතය යටතේ මේක ඇඳ ගන්න ලස්සනට. මෙන්න මේ Q ගාවට විතරයි. මෙන්න මෙතන විතරයි. n ద్వාරය සංකේතය යටතේ මේක ලස්සනට ඇඳ ගන්න. ඕක තමයි n ద్వාරය සංකේතය. and get symbol එක. and get symbol එක තමයි. හරි. ඇඳ ගන්න වෙලා දෙන්නේ නැහැ පුතේ. ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරලා ඕක ලස්සනට ඇඳ ගන්න. ඕක ලස්සනට ඇඳ ගන්න වීඩියෝ එක පෝස්ට් කරලා ලස්සනට ඇඳ ගන්න. ඇඳගෙන ඉවර වෙලා ලියා ගන්න මාතෘකාව n වාරයට අදාළ සත්‍යතා වගුව. n වාරයට අදාළ සත්‍යතා වගුව. මාතෘකාව දා ගන්න n වාරයට අදාළ සත්‍යතා වගුව. අර ප්‍රධාන මාතෘකාව යටතේමයි හොඳේ. අනේ n වාරයට අදාළ සත්‍යතා වගුව. n වාරයට අදාළ සත්‍යතා වගුව. අර දැන් අපි මේ විනාඩියකට විතර කලින් මාතෘකාවක් ලිව්වේ. n ද්වාරයේ සංකේත සහ බූලි විජය ප්‍රකාශය කියලා. ඒක යටතේ ඇඳ ලියා ගන්න ඒක ඇඳ අපි n ද්වාරයේ සංකේත ඇඳ n ගේට් සිම්බල් එක ඇඳ ලියලා ඊළඟට ලියා ගන්න මාතෘකාව n ද්වාරය n ද්වාරයට අදාළ සත්‍යතා වගුව. n ද්වාරයට අදාළ සත්‍යතා වගුව. n ද්වාරයට අදාළ සත්‍යතා වගුව. ඉංග්‍රීසි මීඩියම් ලියා ගන්න truth table. සත්‍යාවකට කියන්නේ truth table. truth සත්‍ය TRUTH. truth table for AND gate. 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 හරි. අපි බලමු AND දාට දාලා සත්‍යාවක කියලිව truth table of truth table for AND gate. අනේ අපි බලමු මේ කොහොමද වෙන්නේ කියලා. හරිනේ. හොඳට අහගන්නකෝ. හොඳට අහගන්න. හරි. මේක තමයි AND දාට දාලා සත්‍යතාව වගුව. හොඳට බලා ගන්න. හරි. මේ තියෙන AND දාට දාලා සත්‍යතාව වගුව. හරි. මේ තියෙන AND දාට දාලා සත්‍යතාව වගුව. දැන් මම පැහැදිලි කරන්නම් මේක වෙන විදි. හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. හරි. හොඳට අහගෙන ඉන්න. මේ තමයි AND දාට දාලා සත්‍යතාව වගුව. AND ගේට් එකට දෙනවා මෙතන මම AND ගේට් එක ඇඳ ගන්නවා. මෙන්න AND ගේට් එක. අච්චර පැහැදිලි නෑ හොඳේ. මෙන්න AND ගේට් එක. A B AND ගේට් එකක් ඇඳා. හරි. AND ගේට් එකට මුලින් දෙනවා බිඳුව. බිඳුව කියන්නේ කරන්ට් එක දෙන්නේ නැහැ. AND ගේට් එකට කරන්ට් එක දෙන්නේ නැහැ. B ඒත් මුලින් දෙන බිඳුව. අනේ AND ගේට් එකට මෙතෙන්ට දුන්න බිඳුව දුන්නා. මෙතෙන්ටත් දුන්නේ බිඳුව. අවුට්පුට් එක මොකේද? මෙන්න Q. Q අවුට්පුට් එක මොකේද? Q අවුට්පුට් එක මෙන්න මෙතන තියෙනවා මොකද්ද? බිඳුවයි. බිඳුවයි. Q අවුට්පුට් එක බිඳුවයි. A වයර් එකෙන් කරන්ට් එක දෙන්නෙත් නැහැ AND ගේට් එකට. B වයර් එකෙන් කරන්ට් එක දෙන්නෙත් නැහැ. අවුට්පුට් එකත් මොකද්ද? බිඳුවයි. හරියට අර සර්කිට් එකේ වගේම අර උඩින් අපි ඇන්දේ සර්කිට් එක. අනේ අර ස්විච් එක ඕෆ් කරලා ඒ කියන්නේ මියුට් කරලා මේකත් ස්විච් එක ඕෆ් කරලා හරියට බල්බේ පත්තු වෙන්නේ නැහැ. ඒකම තමයි මෙතන. A වයර් එකෙන් කරන්ට් එක දුන්නේ නැහැ. B වයර් එකෙන් කරන්ට් එක දුන්නේ නැහැ. ඒත් පුතේ අවුට්පුට් එක බිඳුවයි. එහෙනම් බිඳුවයි බිඳුවයි අවුට්පුට් එක බිඳුවයි. හරි. එතකොට අන්න Aට දෙනවා බිඳුව. Aට දුන්න බිඳුව. හරි. Bට දෙනවා 1. Aට දුන්න බිඳුව Bට දුන්න 1. Aට දුන්න බිඳුව Bට දුන්නා කීයද? 1 දුන්නා. Bට දුන්නා 1. ඒ කියන්නේ A වයර් එකෙන් කරන්ට් එක දුන්නේ නැහැ. B වයර් එකෙන් කරන්ට් එක දුන්නා. මේ A වයර් එකෙන් කරන්ට් එක දුන්නේ නැහැ. B වයර් එකෙන් කරන්ට් එක දුන්නා. B වයර් එකෙන් කරන්ට් එක දුන්නා. අන්න එතකොට Q ප්‍රතිදානය මොකද්ද? ඒත් පුතේ බිඳුවයි. ඒත් පුතේ බිඳුවයි. ඒත් බිඳුවයි. තේරුණාද? හරියට අපි අර ඇඳපු සර්කිට් එක වගේම තමයි. උඩින් මොකක්ද? අනේ. අනේ. ඕපන්. ඒ කියන්නේ
off ඒ කියන්නේ ස්විච් එක off open කියන්නේ off හරි ස්විච් එක on closed කියන්නේ on විවෘතයි හරි sorry සංවෘතයි හරි අන්න ඒ වෙලාවටත් බල්බ් එකට පත්තු වෙන්නේ නැහැ ඒ වගේ තමයි මේකේ අන්න Aට බිඳුවයි Bට එකයි ඒ වෙලාවටත් මොකද්ද output එක බිඳුවයි තේරෙනවද output එක බිඳුවයි හරි හරි ඊළඟට A එකයි B බිඳුවයි A එකයි B බිඳුවයි A එකයි B බිඳුවයි මෙතනින් දුන්නා 1 මෙතනින් දුන්නා 1 මෙතනින් දුන්නා 1 මෙතනින් දුන්නා බිඳුව ඒ කියන්නේ A වයර් එකෙන් කරන්ට් එක යවුවා B වයර් එකෙන් කරන්ට් එක යවුවේ නැහැ ඒ වෙලාවට බිඳුවයි නේ අවුට්පුට් එක බිඳුවයි ඒ වෙලාවටත් බිඳුවයි තේරුණානේ ඒ වෙලාවටත් බිඳුවයි හරිනේ ඊළඟට A වයර් එකෙන් කරන්ට් එක යවුවා B වයර් එකනොත් කරන්ට් එක යවුවා අන්න Q එකෙන් එන්නේ මොකද්ද 1යි Q එකෙන් එන්නේ මොකද්ද 1යි 1යි Q එකෙන් එන්නේ මොකද්ද 1යි ඒ කියන්නේ කරන්ට් එක එනවා මෙතන එහෙනම් බලා ගන්න A වයර් එකෙන් කරන්ට් එක යවුවේ නැහැ B වයර් එකෙන් කරන්ට් එක යවුවේ නැහැ ඒ වෙලාවට කරන්ට් එක යන්නේ නැහැ කරන්ට් එක අවුට්පුට් වෙන්නේ නැහැ අවුට්පුට් එක බිඳුවයි කරන්ට් එකක් නැහැ A වයර් එකෙන් කරන්ට් එක යවුවෙත් නැහැ B වයර් එකෙන් හැබැයි කරන්ට් එක යවුවා A ගෙන් විතරයි යවෙන්නේ නැත්නම් B ගෙන් යවුවා A යවුවත් අවුට්පුට් එක බිඳුව ඒ කියන්නේ කරන්ට් එකක් එන්නේ නැහැ අවුට්පුට් එකක් එන්නේ නැහැ කරන්ට් එකක් නැහැ අනේ A වයර් එකෙන් එක යවුවා කරන්ට් එක යවුවා ඒ කියන්නේ විදුලිය යවුවා B වයර් එකෙන් බිඳුවයි කරන්ට් එක යවුවේ නැහැ අනේ යවුවේ නැහැ ඒ වෙලාවට අන්න Q බිඳුව ඒ කියන්නේ ඒත් මෙතනින් බිඳුව ඒ කියන්නේ කරන්ට් එක එන්නේ නැහැ අන්න A ගිනුත් කරන්ට් එක යවුවා B ගිනුත් කරන්ට් එක යවුවා දෙකම එක වෙලාවට විතරයි මෙතන එක වෙන්නේ දෙකම එක වෙලාවට විතරයි මෙතන එක වෙන්නේ ඒ කියන්නේ අන්න කරන්ට් එක ආවා අනේ තේරුණාද එහෙනම් අර කලින් පරිපතයට සමානයි නේද අපි අර සර්කිට් එකක් ඇන්දේ අනේ මේ වගේ සර්කිට් එකක් ඇන්දේ මේ වගේ සර්කිට් එකක් ඇන්ද මතකයි නේද මේකෙත් තුනේ යෝගනේ අනේ මේ ස්විච් දෙකම ඔන් වුණ වෙලාවට විතරයි ක්ලෝස් වුණ වෙලාවට විතරයි ඔන් වුණ වෙලාවට විතරයි මේ බල්බේ පත්තු වෙන්නේ අනිත් සෑම අවස්ථාවකම බල්බේ පත්තු වෙන්නේ නැහැ හරියට මේ වගේ අනේ මේකෙ මේ දෙකෙන්ම කරන්ට් එක යවුවොත් විතරයි පුතේ කරන්ට් එකක් අවුට්පුට් එන්නේ එක අවුට්පුට් එන්නේ දෙකම එක වුණ වෙලාවට විතරයි එක වෙන්නේ බලන්න දෙකම එක වුණ වෙලාවට විතරයි එක වෙන්නේ තේරුණාද මේ බලන්නකෝ දැන් මම මේක අඳිනවා මේ දැන් බලා ගන්න දැන් බලා ගන්න දැන් බලා ගන්න අනේ බලන්න මේකේ මේ බලන්න මේකේ වෙලා තියෙන දේ මේක වෙලා තියෙන දේ බලන්න මේක වෙලා තියෙන දේ බලන්න මේකේ දෙකම එක වෙලාවට විතරයි පුතේ දෙකම එක වෙලාවට විතරයි එකක් ඇවිල්ලා තියෙන්නේ දෙකම බිඳු වෙලාවට දෙකෙන් එකක් එක වෙලාවටවත් පුතේ අවුට්පුට් එක බිඳුවයි අන්න දෙකම එක වෙලාවට විතරයි අවුට්පුට් එක එක වෙන්නේ පුතේ තේරුම් ගන්න පැහැදිලිද දෙකම එක වෙලාවට විතරයි අවුට්පුට් එක එක වෙන්නේ පැහැදිලිද පැහැදිලි එහෙනම් පුතේ අපි මාතෘකාව ලිව්වා ඇන්ද්වාරයේ සත්‍යතාව වගුව නැනම් සිම්බල් මේ ලොජික් මේ ට්‍රූත් ටේබල් ෆෝ AND ගේට් කියලා මාතෘකාව ලිව්වා ලියලා අන්න පුතේ හැමෝම මෙන්න මේක අඳ ගන්න ABQ අනේ ඒ කියන්නේ ABQ කියන්නේ මොකද්ද මේ තියෙන්නේ A මේ A මේ B මෙන්න මෙතනින් ඔන්න AB ඊට පස්සේ මෙන්න සංකේතේ මෙන්න මෙතනින් Q අනේ Q මෙතනින් Q අනේ අන්න Aට බිඳුව දුන්න Bට බිඳුව දුන්න A බිඳුවයි Aට බිඳුව දුන්න Bට එක දුන්න Aත් බිඳුවයි Aට එක දුන්න Bට බිඳුව දුන්න Q බිඳුවයි Aට එක දුන්නා Bටත් එක දුන්නා Q එකයි තේරුණාද Aටයි Bට දෙකටම එක වෙලාවට විතරයි Q එක වෙන්නේ පැහැදිලිද හරි එහෙනම් තේරුම් ගන්න දෙයක් තියෙනවා මෙතන සත්‍යතාව ගොල් දැක්කම ට්‍රූත් ටේබල් එක දැක්කම තේරුම් ගන්න දෙයක් තියෙනවා කොහේ හරි බිඳුවක් තියෙනවා නම් බිඳුවයි නේද මේ දෙකම බිඳු වෙලාවට මෙතන බිඳුවයි මේ කොහේ හරි බිඳුවක් තියෙනවා නම් බිඳුවයි නේද බිඳුවයි නේද කොහේ හරි බිඳුවක් තියෙනවා නම් බිඳුවයි නේද බිඳුවයි නේද දෙකම එක වෙලාවට විතරයි එක වෙන්නේ දෙකම එක වෙලාවට විතරයි එක වෙන්නේ තේරුණාද බලා ගන්න අනේ එහෙනම් ඔය ට්‍රූත් ටේබල් එක ගන්න උතනින් 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 හරි ඇඳ ගන්න හරි වෙලාව දෙන්නේ නැහැ පුතේ ඔයාලා වීඩියෝ පෝස්ට් කරලා ලස්සනට
ABQ කියලා දාලා ඇඳ ගන්න. ABQ කියලා දාලා ඇඳ ගන්න. හරිද? හරි. ඇඳගෙන ඉවර වෙලා අපි යනවා ඊළඟ මාතෘකාවට ලියා ගන්න. sorry. ඒක යටතේ ඊළඟ මාතෘකාව. අපි AND gate symbol එක ඇඳා AND gate එකට truth table එක ඇඳා ඊළඟට ලියා ඇඳ ගන්න ඕනි. AND gate ලියා ගන්න ඕනි. AND gate එකට දාලා boolean algebra එක. එනනේ AND gate එක දාලා boolean algebra එක. කියන්නේ බූලිය ප්‍රකාශනය ලියා ගන්න අනු මාතෘකාවක්. AND gate AND gate සඳහා බූලිය ප්‍රකාශනය 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 හරි AND gate සඳහා බූලිය ප්‍රකාශනය ලියා ගන්න boolean algebra for AND gate boolean algebra for 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 AND gate boolean algebra මේ තියෙන boolean algebra අනේ boolean algebra for boolean algebra for AND gate 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 හරිනේ හරි එහෙනම් පුතේ අපි දැන් හදන්නේ boolean algebra එක ලියන්න මේ AND gate එකට අදාළ boolean algebra එක ලියන්නයි ලේස්ති වෙන්නේ තේරුණාද හරි මම AND gate එකක් ආපහු නැවතත් ඇඳ ගන්නම් හරිනේ හරි මෙතනින් A මෙතනින් B මෙතන මෙතන ඔන්න AND gate එක මේක Q Qම වෙන්න ඕනේ ඕන අකුරක් වෙන්න පුළුවන් Qම වෙන්න ඕනේ කියලා ගන්නෑ තේරුණාද හරි ඔන්න සතතවකුවත් ඕනේ ඔන්න දැන් මම මේකේ බූලිය ප්‍රකාශනය බූලියන් ඇල්ජිබ්‍රා එක ලියන්න හදන්නේ හොඳට බලාගෙන ඉන්න අනේ මෙහෙම ලියන්න පුළුවන් මෙතනින් එක ඉන්පුට් එකක් තමයි A එක ඉන්පුට් එකක් තමයි B එක ඉන්පුට් එකක් තමයි A එක ඉන්පුට් එකක් තමයි B Q ගේ බූලිය ප්‍රකාශනය Q ගේ බූලිය ප්‍රකාශනය Q සමානයි බූලියන් ඇල්ජිබ්‍රා එක A.B A.B අන්න බූලිය ප්‍රකාශනය බූලියන් ඇල්ජිබ්‍රා එක තමයි A.B ඩොට් එන්න ඕනේ අනිවාර්යෙන් A.B එහෙම නැත්නම් මෙහෙම AB තිබ්බත් Q සමානයි AB තිබ්බත් අවුලක් නැහැ අනේ එහෙනම් මේකත් හරි මේකත් අපි ලියාගමු Q සමානයි A.B එහෙම නැත්නම් Q සමානයි AB AB කොහොම තිබ්බත් හරි හොඳේ පේපර් වල ඔහොම තියන්නත් පුළුවන් Q සමානයි AB එහෙම නැත්නම් මෙහෙමත් හරි Q සමානයි A and A and A and B ඕකත් හරි ඔන්න බූලිය ප්‍රකාශන ලියන්න පුළුවන් A and B මේක එච්චර සාර්ථක නෑ මේකට වඩා සාර්ථක ඔන්න උඩින් කිව්ව ක්‍රම දෙක නම් බූලිය ප්‍රකාශනය දන්නවා Q සමානයි A.B එහෙම නැත්නම් Q සමානයි AB ඔය දෙකම හරි ගුණිතයන්නේ පුතේ මෙතන ඩොට් දැම්මේ නැත්නම් මෙතන ගුණිතයන්නේ තියෙන්නේ හරි Q සමානයි A and B ඔය ඔක්කොම හරි හරිනේ හරි ඔය තුනම ලියා ගන්න and සඳහා and gate සඳහා and ද්වාරය සඳහා බූලිය ප්‍රකාශනය කියලා ලියවනේ algebra for AND gate කියලා ඔය තුනම ලියා ගන්න Q සමාන A.B ඔතනින් වැදගත්ම වෙන්නේ මෙන්න මේ දෙක Q සමාන A.B Q සමානයි AB ඔය දෙකම හරි ලියා ගන්න ඉක්මනින් ලියා ගන්න හරි ලියාගත්ත නේද ලියාගෙන ඉවර වෙලා වීඩියෝ පොස් කරලා ලියා ගන්න ලියාගෙන ඉවර වෙලා වෙන පාට පෑනක් ගන්න වෙන පාට පෑනක් ගන්න වෙන පාට පෑනක් අරගෙන මම මේ කියන ටික ලියා ගන්න ඕනි ලස්සන පෑනක් අරගෙන මම මේ කියන ටික වැදගත් කාරණාවක් තමයි මේ ලියන්න හදන්නේ තේරෙනවද වැදගත් කාරණාවක් තමයි මේ ලියන්න හදන්නේ ඒක අපි ලියමු ඈ හරි පුතේ වැදගත්ම පොයින්ට් එක තමයි වීඩියෝ පොස් කරලා ලියා ගන්න අනේ හරි වීඩියෝ පොස් කරන්න පුළුවන් නේ ලියා ගන්න හරි වැදගත්ම කාරණාව තමයි පුතේ වැදගත්ම කාරණාව තමයි මේකේ වැදගත්ම කාරණාව තමයි මේකේ
මේකේ පුතේ එකක් හරි බිඳුව නම් මේකේ ඔන්න ඔය තීරය මතක තියාගන්න ඕනේ. එකක් හරි දෙකම බිඳුව වෙලාවට හෝ දෙකෙන් එකක් බිඳුව වෙලාවට දෙකෙන් එකක් බිඳුව වෙලාවට අවුට්පුට් එක බිඳුවයි. දැක්කද? Q බිඳුවයි. අනේ ඒ වගේම දෙකම එක වෙලාවට විතරයි අවුට්පුට් එක එක වෙන්නේ. පැහැදිලිද කිව්වා. ඕක ලියා ගන්න ඕනේ. එහෙනම් පාඩ පැනගෙන ලියා ගන්න. n ద్వාරයක n ద్వාරයක n ద్వාරයක ප්‍රතිදානය 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 බිඳුව වීමට නම් n ద్వාරයක ප්‍රතිදානය බිඳුව වීමට නම් n ద్వාරයක ප්‍රතිදානය බිඳුව වීමට නම් n ద్వාරයක ප්‍රතිදානය බිඳුව වීමට නම් අවම වශයෙන් අවම වශයෙන් n ద్వාරයක ප්‍රතිදානය බිඳුව වීමට නම් අවම වශයෙන් එක් ආදානයක්වත් අවම වශයෙන් එක් ආදානයක්වත් අවම වශයෙන් එක් ආදානයක්වත් බිඳුව විය යුතුය. 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 ලියා ගන්න ඉංග්‍රීසි වලින් if at least if at least if at least one if input is if at least one input is one if input in in 0 bindu 0 if at least one input is in 0 state 0 state 0 state 0 state 0 state come on the output of the output of the output of the output of AND gate is 0. 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 හරි එහෙනම් අවුට්පුට් එක බිඳුවයි හරි ඒ කියන්නේ මොකද්ද පුතේ ඒ කියන්නේ මේකයි අනේ හරිද අඩුම වශයෙන් එකක් හරි බිඳුව මේ අවුට්පුට් එක බිඳුව ගන්න අනේ මේ අවුට්පුට් එක බිඳුව ගන්න අඩුම වශයෙන් එකක් හරි බිඳුව නම් ඇති අඩුම එකයි දෙකම බිඳුව නම් කොහොමත් බිඳුවයි දෙකම බිඳුව නම් කොහොමත් බිඳුවයි දෙකෙන් එකක් හරි බිඳුව නම් අවුට්පුට් එක බිඳුවයි කියලා කියන්නේ අවුට්පුට් එක බිඳුව ගන්න දෙකක් බිඳුව දෙකෙන් එකක් හරි බිඳුව හෝ දෙකම බිඳුව වෙච්ච වෙලාවට හෝ දෙකෙන් එකක් හරි බිඳුව වෙලාවට අවුට්පුට් එක බිඳුවයි. දෙකම එක වෙලාවට විතරයි අවුට්පුට් එක එක වෙන්නේ. පැහැදිලිද? පැහැදිලි නේද? පැහැදිලි. ඕක මතක තියාගන්න. ඕක තමයි වැදගත්. අනේ අනේ ඕක තමයි වැදගත්. පැහැදිලිද? පැහැදිලි. හරි. තව විනාඩි පොඩි වෙලාවකින් මම මේක ඉවර කරනවා. හරිද? හරි. පුතේ දැන් යනවා අපි දැන් යනවා අපි සිම්බල් දෙකකට අපි යනවා දැන් AND ගේට් එක ඇන්දේ ඉන්පුට් දෙකකටනේ අපි AND ගේට් එක අඳිනවා ඉන්පුට් තුනකට මෙන්න මේක ඇඳ ගන්න A B C අඩුම පුතේ ඉන්පුට් දෙකක් තියෙන්න ඕනේ අඩුම ඉන්පුට් දෙකක් තියෙන්න ඕනේ AND ගේට් එකට අඩුම ඉන්පුට් දෙකක් තියෙන්න ඕනේ අඩුම ඉන්පුට් දෙකක් තියෙනවා වැඩිම නම් ඕන තරමක් තියෙන්න පුළුවන් මම මේ තුනේ එකක් අඳින්නේ ඔන්න තුනේ AND ගේට් එකක් ඇඳා තුනේ AND ගේට් එකක් ඇඳා තුනේ AND ගේට් එකක් ඇඳා මේක ඉෂට් තමයි අවුට්පුට් එක ඉෂට් තමයි අවුට්පුට් එක ඉෂට් තමයි අවුට්පුට් එක ඉෂට් තමයි අවුට්පුට් එක.
හරි. ඉෂට් තමයි output එක. දැන් හරි. අහගන්න. දැන් හරි. හරිනේ. මෙතන A, මෙතන B, මෙතන C input තුනයි output එක ඉෂට් A B C. හරිනේ. හරි. ඉෂට් එක තමයි output එක. අනේ මේකට බූලියන් ප්‍රකාශනය කියන්නේ බූලියන් ඇල්ජිබ්‍රා කියන්නේ. හරිනේ. එහෙනම් ඉෂට් සමානයි. ඉෂට් සමානයි. පළවෙනි එකේ තිබ්බේ තනියන් ගේට් එක input දෙකයි ඒකේ A.B. පළවෙනි එකේ A.B නේ. අනේ මේකේ AND ගේට් එකේ input තුනයි. එහෙනම් මේකේ මොකද්ද? A.B.C. එහෙම නැත්නම් ඉෂට් සමානයි බූලියන් ප්‍රකාශනය බූලියන් ඇල්ජිබ්‍රා එක A B C. මොකද input තුනක් හින්දා. අනේ අර වගේමයි නේ. අර වගේම ලේසි නේ. අරකේ A B C අරක AB කලින් එකේ මේක ABC dot A dot B dot C. එහෙනම් ඕක ඇඳලා ඔන්න බූලියන් ප්‍රකාශනය. ඔන්න බූලියන් ප්‍රකාශනයේ බූලියන් ඇල්ජිබ්‍රා එක ලේසි. බූලියන් ඇල්ජිබ්‍රා එක තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ බූලියන් ඇල්ජිබ්‍රා එක. තේරුණාද? ඔය තියෙන්නේ බූලියන් ඇල්ජිබ්‍රා එක. ඔය තියෙන්නේ බූලියන් ඇල්ජිබ්‍රා එක. හරිනේ. හරි. දැන් අපි හදන්නේ මේකට සත්‍යතාවගුව අඳින්න ට්‍රූත් ටේබල් එක. එතනින් පාඩම ඉවරයි. එතනින් නවත්තනවා. හරි. මේකට දාලා සත්‍යතාවගුව තමයි අඳින්න හදන්නේ. හරි. සත්‍යතාවගුව. ඔන්න AND ගේට් එකට දාලා AND ගේට්. ඒ කියන්නේ ඉන්පුට් තුනකට දාලා AND ගේට් එකක් තමයි යන්නේ. ඉන්පුට් තුනක්. කලින් යන්නේ ඉන්පුට් දෙකයි. A B විතරයි. දැන් A B C. අනේ ඉන්පුට් තුනකට දාලා AND ගේට් එක තමයි යන්නේ. අනේ එහෙනම් AND ගේට් එකේ බූලියන් ප්‍රකාශය ඕක. හරිනේ. හරි. ඊළඟට අපි මේ AND ගේට් එකේ AND ගේට් එක හරි බූලියන් ප්‍රකාශ තමයි ලිව්වේ. හරිද? හරි. අපි දැන් මේ AND ගේට් එකට අදාළ සත්‍යතාවක් වඳින්න හදන්නේ. A B C ABC අරකේ AB තිබ්බේ. මේකේ ABC. ඒ තුනක්නේ. කලින් එකේ AB විතරයි සත්‍යතාවකට. මේකේ ABC තුනක් හින්දා. අරකේ Q output එක. මේකේ ඉෂඩ් output එක. ඉෂඩ් කියලා දැම්මා. අනේ තේරුණාද? හරි. දැන් සර් මේකේ පේලි කීයක් එනවද? අර වගේ 4යි දෙන්නේ. හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. පේලි 4යිද කොච්චර එනවද සර්? පුතේ අරකේ ඉන්පුට් දෙකයිනේ. ඉන්පුට් දෙකයිනේ තිබ්බේ. AB කියලා ඉන්පුට් දෙකයි නේද තිබ්බේ. ඉන්පුට් දෙකයි නේද? දෙකයිනේ. ඉන්පුට් දෙකක් හින්දා දෙකේ බලයක් විදිහට මේක ගන්න. දෙකේ දෙවෙනි බලය සමානයි කීයද? පේලි කීයද ඉන්නේ? 4යි. ඒකේ හින්දා තමයි පේලි 4ක් යන්නේ. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ දෙවෙනි බලය 4යි. තේරුණාද? දෙකේ දෙවෙනි බලය 4යි. ඒකෙන් තමයි පේලි 4ක් ඇන්දේ. දෙකේ දෙවෙනි බලය 4ක්ෙන් තමයි පේලි 4ක් ඇන්දේ. ඒකේ උනේ මෙහෙමයි. දැන් දෙකේ දෙවෙනි බලය 4යිනේ. 4 දෙකෙන් බෙදුවා. අනේ දෙකේ දෙවෙනි බලය 4යි පේලි 4ක් එනවා. පේලි කියන 4යි. 4 දෙකෙන් බෙදපු හින්දා දෙකයිනේ 4 දෙකෙන් බෙදුවා දෙකයිනේ බිංදු දෙකක් ඇන්දා. ඊට අනුරූපව එකේ දෙකක් ඇන්දා. මොන් දැන් පේලි 4 හරි. අරක කලින් එකේ හොඳයි. කලින් එකේ මේ අනේ දෙකේ දෙවෙනි බලය 4යිනේ. දෙකේ දෙවෙනි බලයක් ගත්තේ මොකෝ? ඉන්පුට් දෙකයිනේ. ඉන්පුට් දෙකක් හින්දා දෙකේ දෙක කියලා දැම්මා. සමානයි 4යි. පේලි 4යි. ඒ ආපු උත්තරේ දෙකට බෙදුවා. 4 දෙකෙන් බෙදුවම බිංදු 2යි ඊට අනුරූපව එකේ දෙකක් දැම්මා. හරි. උත්තරේ 2යිනේ. 4 දෙකෙන් බෙදුවම 2යි. හරි. හරි. ඒකින්ද බිංදු දෙකක් දැම්මා. ඊට අනුරූපව එකේ දෙකක් දැම්මා. ඒකත් දෙකෙන් බෙදෙනවා. ඒක දෙකෙන් බෙදුවම කීයද ආවේ? දෙකට දෙකේ 1යි. එහෙනම් ඊට පස්සේ දානවා එක බිංදුවක් දාලා ඊට පස්සේ ඊට අනුරූපව 1ක්. එක බිංදුවක් දාලා ඊට අනුරූපව 1ක්. දැක්කද අර කලින් සත්‍යතාවක් වේ මේ ටික ගත්තු විදිය. බිංදු 2යි එකේ 2යි. බිංදුව 1යි බිංදුව 1. තේරුණානේ? අනේ තේරුණානේ? ඒ දෙකේ දෙවෙනි බලයෙන් හින්දා. දැන් පුතේ දැන් මෙතන අඳින්න ඕනේ සත්‍යතාවක් වේ. මෙතෙන් අඳින්න ඕනේ සත්‍යතාවකේ ඉන්පුට් කීයක් තියෙනවද? ඉන්පුට් 3ක් දීලානේ. එතන අඳින්න ඕනේ සත්‍යතාවකේ ඉන්පුට් කීයක් තියෙනවද? ඉන්පුට් 3ක් තියෙනවා මේ. ඉන්පුට් 3යි. එහෙනම් දෙකේ තුන්වෙනි බලය කීයද? දෙකේ තුන්වෙනි බලය. අරක දෙකේ දෙවෙනි බලය මේක දැන් දෙකේ තුන්වෙනි බලය. දෙකේව 3ක් පුතේ. දෙකේව 3ක්. දෙකේව 3ක් 8යි. දෙකේව 3ක් 8යි. දෙකේ තුන්වෙනි බලය 8යි. ඈ දේවරත් දෙක 4 හතරත් දෙක 8යි. දෙකේ තුන්වෙනි බලය 8යි. එහෙනම් එන්න ඕනේ පේලි 8ක්. පේලි 8ක් එන්න ඕනි. හරි. පේලි 8ක් එන්න ඕනේ. පේලි 8ක් එන්න ඕනේ. අරක දෙකේ දෙවෙනි බලය 4යි. පේලි 4යි. මේක 8ක් එන්න ඕනේ.
ඔය 8 දෙකෙන් බෙදන්න. ඔය 8 දෙකෙන් බෙදන්න. උත්තරේ කීයද? 4යි. එහෙනම් පළවෙනියටම එන්න ඕනි බිංදු කීයක් එන්න ඕනේද? පළවෙනියටම බිංදු කීයක් එන්න ඕනේද? පළවෙනියටම බිංදු කීයක් එන්න ඕනේද? මම අරක දෙකේ දෙවෙනි බලය 4යිනේ. එක දෙකෙන් බෙදුවම 2යිනේ. ඒකෙන්ද බිංදු දෙකක් දැන්. මේක දෙකේ දෙවෙනි බලය 8යි. එක දෙකෙන් බෙදුවම 4යි. එහෙනම් බිංදු කීයක් එන්න ඕනද? බිංදු 4ක් එන්න ඕනි පුතේ. දෙකේ දෙවෙනි බලය 4යිනේ. දෙකේ දෙවෙනි බලය 8යි. 8 දෙකෙන් බෙදුවම 4යිනේ. නම් බිංදු 4ක් එන්න ඕනි. මම අරගේ බිංදු දෙකක් දාලා ඊට අනුකූලව එකේ දෙකක් දැම්මා. එහෙනම් මේ බිංදු 4ට අනුරූපව එකේ 4ක් එන්න ඕනි. එකේ 4ක් එන්න ඕනි. හරි. බිංදු 4ට අනුරූපව එකේ 4ක් එන්න ඕනි. දැක්කද? මෙන්න බිංදු 4යි එකේ 4යි. පැහැදිලිද? හරි. ඊට පස්සේ මේ 4 ආපහු දෙකෙන් බෙදමු. 4ට දෙකේවා කීයද? 4ට දෙකේවා කීයද? 4ට දෙකේවා 2යි. එහෙනම් ඊළඟ පේළිය කීයක් දෙන්න ඕනි? ඊළඟ පේළිය එන්න ඕනි බිංදු 2ක්. බිංදු 2ක්. ඇයි? 4 දෙකෙන් බෙදුවම 2යිනේ. ඊට අනුරූපව අනේ එකේව 2ක්. එකේව 2ක්. අනේ ඊට අනුරූපව ආපහු බිංදුවේව 2ක්. ආපහු බිංදුවේව 2ක්. ආපහු එකේව 2ක්. ආපහු එකේව 2ක්. හරි. හරි. ආපහු මේ දෙක මොකද කරන්නේ? දෙකෙන් බෙදන්න ඕනේ. දෙකට දෙකේවා කීයද? 1යි. ඒ කියන්නේ මොකද්ද එහෙනම්? මෙතන දාන්නේ මොකද්ද? මෙතන දාන්නේ බිංදුවයි 1යි. මෙතන මොකද්ද? බිංදුවයි 1යි. මෙතන මොකද්ද? බිංදුවයි මෙතන 1යි. මෙතන මොකද්ද? බිංදුවයි මෙතන 1යි. පැහැදිලිද? පැහැදිලිද? ඔන්න ගත්තු විදිය. තේරුණාද? ඔන්න ගත්තු විදිය. තේරුණාද? ඔච්චර දෙයක් රඟන්න නැහැ. මේ අහගන්නකෝ. ඔච්චර දෙයක් රඟන්න නැහැ. ඕම දෙකේ බලාර මේ ඕනේ නැහැ පුතේ. මේක අපි මෙහෙම කරමු. අනේ මෙහෙම කරමු. අනේ මෙහෙම කරමු. අනේ බලන්නකෝ. ඉන්පුට් දෙකක් හින්දා බිංදු 2යි එකේව 2යි බිංදුවයි 1යි බිංදුවයි 1 ඉන්පුට් දෙකක් හින්දා ඉන්පුට් තුනක් නම් මේ ඉන්පුට් දෙකක් හින්දා බිංදු 2යි එකේ 2යි බිංදුව 1යි බිංදුව 1 ඉන්පුට් තුනක් නම් බිංදු 4යි එකේ 4යි බිංදු 2යි එකේ 2යි බිංදු 2යි එකේ 2යි බිංදුව 1යි බිංදුව 1යි බිංදුව 1යි බිංදුව 1 කොහොම තමයි එන්නේ තේරුණාද අරක ඉන්පුට් දෙකක් ඉඳ බිංදු 2යි එකේ 2 බිංදු 1යි බිංදු 1 මේකේ බිංදු 7 මේකේ ඉන්පුට් තුනක් ඉඳ බිංදු 4යි එකේ 4යි බිංදු 2යි එකේ 2යි බිංදු 2 ඕක තමයි ඇත්තටම වෙන්නේ මම අර තියරි උගන්වන්නේ කොහොමද එන්නේ කියලා කොහොමද එන්නේ කියලා තේරුණානේ පේලි 8ක් එන්නේ කොහොමද කියලා දෙකේ තුන් වෙනි බලේ ඉන්පුට් තුනයිනේ දෙකේ තුන් වෙනි බලේ 8යිනේ ඒකයි පේලි 8ක් ආවේ තේරුණානේ ඉන්පුට් තුනක් ඉඳ ඉන්පුට් 4ක් නා දෙකේ හතරෙන් බලේ පේලි කීයක් එනවද පේලි 16ක් වෙනවා එච්චර ඒවා අඳින්නේ නැහැ උපරිම එන්නේ ඉන්පුට් 3යි දෙකේ ඉන්පුට් 3යි ඒ කියන්නේ 8යි පේලි 8යි දෙකේ 4 පේලි 16යි 16ක් එන්නේ නැහැ හොඳේ පේලි 16ක් එන්නේ නැහැ කවදාවත් එක්සෑම් එකට අනේ පේලි 16ක් එන්නේ පේලි 8යි එන්නේ පැහැදිලිද කිව්වා එහෙනම් ඉන්පුට් දෙකයි නම් බිංදු 2යි 1 2යි බිංදු 1යි බිංදු 1යි ඉන්පුට් තුන නම් බිංදු 4යි 1 4යි බිංදු 2යි 1 2යි බිංදු 2යි 1 2යි එහෙම තමයි එන්නේ තේරුණාද එහෙම තමයි එන්නේ පැහැදිලිද පැහැදිලි හරි ඊට පස්සේ අන්න දැන් මෙතන අවුට්පුට් එක ගන්න හදන්නේ අවුට්පුට් එක ගන්න හදන්නේ දැන් මම අර වැදගත් පොයින්ට් එකක් විදිහට පෑන් එකෙන් ලියා ගන්න කිව්වා ඇන්ඩ් බාරේ අවුට්පුට් එක බිංදුව වෙන්න නම් ආම වශයෙන් එකක් හරි බිංදුව වෙන්න ඕනි කියලා දැන් මෙතන ගන්න මෙතන 3ම බිංදුවයිනේ. එහෙනම් අවුට්පුට් එක මොකද්ද මෙතන? බිංදුවයි. මෙතන 3ෙන් දෙකක්ම බිංදුවයි. එහෙනම් මෙතනත් අවුට්පුට් එක බිංදුවයි. මං කෝ මෙතන 3ෙන් දෙකක්ම බිංදුවයි. ඒකින්ද අවුට්පුට් එක බිංදුවයි. මෙතන 3ෙන් එකක් බිංදුවයි. ඒත් අවුට්පුට් එක බිංදුවයි. කොහේ හරි බිංදුවක් තියෙනවා නම් ඒ පේලියේ බිංදුව දාන්න මේ. මෙතන අවුට්පුට් එක බිංදුවයි. එහෙනම් ඒකින්ද මෙතන අවුට්පුට් එක එන්නේ බිංදුවයි. මෙතන එකක් බිඳුවයි ඒත් අවුට්පුට් එක බිඳුවයි. අවම වශයෙන් එකක් හරි බිඳුව නම් අවුට්පුට් එක බිඳුවයි. මෙතනත් බිඳුවක් තියෙනවා. ඒකින්ද මේ මෙතනත් බිඳුවයි. මේ මෙතන තුනම එකයි. අන්න ඒ වෙලාවට විතරයි එක වෙන්නේ. අන්න ඒ වෙලාවට විතරයි එක වෙන්නේ. පැහැදිලිද? එහෙනම් උත්තරේ තමයි බිඳු 7යි 1යි. තේරුණාද? ඔන්න අවුට්පුට් එක. කලින් එකේ
කලින් එකේ මොකක්ද ආවේ? බිංදු 3යි 1 නේද? අනේ බිංදු 2යි 1 2යි බිංදුවයි 1යි බිංදුවයි 1 ඊට පස්සේ ඕකේ අවුට්පුට් එක තමයි ආවේ මොකද්ද? අවුට්පුට් එක ආවා කොයි හරි බිංදුවක් නම් බිංදුවයි මේ බිංදුවයි 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 1 බිංදු 3යි 1. දැන් මේකේ බිංදු 7යි 1 බිංදු 7යි 1 පැහැදිලිද? ඔන්න ට්‍රූත් ටේබල් එක මේ ඉන්පුට් තුනක AND ගේට් එකට ට්‍රූත් ටේබල් එක තමයි මේ. ඒ කියන්නේ මේකයි. හොඳට අහගන්න. හොඳට අහගෙන අඳින්න එපා. මම වෙලා දෙනවා. අනේ A වයර් එකෙන් කරන්ට් එක යවන්නේ නැහැ. B වයර් එකෙන් කරන්ට් එක යවන්නේ නැහැ. C වයර් එකෙන් කරන්ට් එක යවන්නේ නැහැ. අවුට්පුට් එකත් කරන්ට් යන්නේ නැහැ. A වයර් එකෙන් කරන්ට් එක යවන්නේ නැහැ. B වයර් එකෙන් කරන්ට් එක යවන්නේ නැහැ. C වයර් එකෙන් කරන්ට් එක යනවා. ඒත් අවුට්පුට් එක බිඳුවයි. A වයර් එකෙන් කරන්ට් එක යවන්නේ නැහැ. B වයර් එකෙන් කරන්ට් එක යනවා. C වයර් එකෙන් කරන්ට් එක යවන්නේ නැහැ. ඒත් බිඳුවයි. A වයර් එකෙන් කරන්ට් එක යවන්නේ නැහැ. B වයර් එකෙන් කරන්ට් එක යනවා. C වයර් එකෙන් කරන්ට් එක යවනවා. ඒත් එතකොටත් කරන්ට් එකක් එන්නේ නැහැ. A වර්ගෙන් කරන්ට් එක යනවා B වර්ගෙන් C වර්ගේ කරන්ට් එක යවන්නේ නැහැ ඒත් බිඳුවයි කරන්ට් එක යන්නේ. A වර්ගෙන් කරන්ට් එක යනවා B වර්ගෙන් කරන්ට් එක යවන්නේ නැහැ C වර්ගෙන් කරන්ට් එක යවනවා ඒත් බිඳුවයි. A වර්ගෙන් B වර්ගෙන් දෙකෙන්ම කරන්ට් එක යවනවා C වර්ගෙන් කරන්ට් එක යවන්නේ ඒත් බිඳුවයි. A වර්ගෙන් B වර්ගෙන් C වර්ගෙන් තුනෙන්ම කරන්ට් එක යනවා. අන්න ඒක විතරයි අවුට්පුට් එකක් විතර එක වෙන්නේ කරන්ට් එක ඉන්නේ. තේරුණාද? හරි ඔන්න ඕක තමයි සත්‍යවගු මේක ඇඳ ගන්න ලස්සන. දෙගොල්ලොම මේක ඇඳ ගන්න. ට්‍රූත් ටේබල් එක සත්‍යතාවගු. අනේ AND ද්වාරයේ ඉන්පුට් තුනක් තියෙන වෙලාවට සත්‍යතාවගු තමයි ඔය. ඉන්පුට් තුනක්. ඉන්පුට් තුනක් තියෙන වෙලාවට සත්‍යතාවගු තමයි ඔය ඇඳ ගන්න. ඉන්පුට් තුනක් තියෙන වෙලාවට සත්‍යතාවක තමයි ඔය. ඉන්පුට් තුනක් තියෙන වෙලාවට සත්‍යතාවක තමයි පුතේ ඔය ඇඳගන්න. හරි ඔය සත්‍යතාවක ඇඳගෙන ඉවර වෙලා ඔය සත්‍යතාවක ඇඳගෙන ඉවරලා ඊළඟ මාතෘකාව හදා ගන්න. දැන් ඈකිනේ. ඔය දැන් ඈකි පුතේ ඕනිම වෙලාවක ඉන්පුට් ගන්න දුන්නට පස්සේ දැන් බැරි වෙලාවක් එනවා මේකක් ඉන්පුට් 4 එකක් එන්නේ නැහැ. ඉන්පුට් 4 එකක් ආවා කියමු. A B C D ඉන්පුට් 4ක AND ගේට් එකක් ආවා. මොකෝ වෙන්නේ? අවුට්පුට් එක K. එහෙනම් මට බූලියන් ප්‍රකාශනය කියන්නේ බූලියන් ඇල්ජිබ්‍රා කියන්නේ K සමානයි A dot B dot C dot D. ඕක තමයි අවුට්පුට්. A dot B dot C dot D අවුට්පුට් එක. එතකොට මේකේ පේලි කීයක් එනවද? ඉන්පුට් හතරක් දීලා A B C D. එහෙනම් දෙකේ හතරෙන් බලය කීයද? 16යි. එහෙනම් මේකේ පේලි කීයක් එනවද? 16යි. එහෙනම් කොහොමද වෙන්නේ ඔකේ? 16 දෙකෙන් බෙදන්න. 16 දෙකෙන්. එහෙනම් කීයද? 8යි. එහෙනම් කොහොමද එන්නේ? 0.8යි 1.8යි. 0.4යි 1.4යි. 0.2යි 1.2යි. 0.1යි 0.1යි. ලේසි. තේරුණානේ? ඒක එන්නේ නැහැ හොඳේ. 0.8යි 1.8යි. අනේ 0.4යි 1.4යි 0.4යි 1.4යි. ඊපස්සේ 0.2යි 1.2යි 0.2යි 1.2යි 0.1යි 0.1යි 0.1. ඒක එන්නේ නැහැ. ඉන්පුට් හතරක් එන්නේ නැහැ. ඉන්පුට් තුනක් ඇති. ඉන්පුට් තුනක් නම් 2 3 8යි. 8 දෙකෙන් බෙදම 4යි. එහෙනම් 0.4යි 1.4යි. 0.2යි 1.2යි 0.2යි 1.2යි. එහෙම ඕනෙත් නැහැ. මතක තියාගන්න. ඉන්පුට් දෙකක් නම් AB නම් අනේ 0.2 1.2 0.1 0.1 ඉන්පුට් තුනක් නම් 0.4 1.4 0.2 1.2 0.2 1.2 ඔන්න ඔම තමයි අවුට්පුට් ගන්න. තේරුණාද? ඔන්න අවුට්පුට් ගත්ත විදිය. පැහැදිලි ඇත්ති හැමෝටම AND ගේට් එක AND ගේට් එක පැහැදිලි. එහෙනම් AND ගේට් එක දැනගන්න ඕනේ එක කාරණාවයි තියෙන්නේ පුතේ. AND ගේට් එකේ රූපේ මතක තියාගන්න. AND ගේට් එකේ රූපේ මතක තියාගන්න. AND ගේට් එකේ රූපේ මතක තියාගන්න. AND ගේට් එකේ සත්‍යතාවක මතක තියාගන්න. සත්‍යතාවක මතක තියාගන්න දෙයක් නැහැ නේ පුතේ. AND ගේට් එකේ රූපේ මතක තියාගන්න. AND ගේට් එකේ රූපේ මේක. AND ගේට් එකේ රූපේ මේක. AND ගේට් එකේ රූපේ මේක. ඔන්න AND ගේට් එකේ රූපේ. ඉෂඩ් AND ගේට් එකේ රූපය ඔක. AND ගේට් එකේ බූලියන් ප්‍රකාශය මතක තියාගන්න. මතක තියාගන්න දෙයක් නැහැ. ඩොට් දාලා ලියන්න. A dot B අනේ A dot B ඊට පස්සේ AND ගේට් එකේ සත්‍යතාවක මතක තියාගන්න. AB කියලා දැම්මනම් මං කිව්වා AB කියලා දැම්මනම් කොහොමද එන්නේ? 0.2යි 1.2යි 0.1යි 0.1 ඕකනේ. ඕක නේද? ඕක නේද මේ AND ගේට් එකේ සත්‍යතාවක? ඕක. එතකොට කොහොමද එන්නේ? කොයි හරි බිඳුවක් තියෙනවා නම් බිඳුව දාන්න. මේක පාඩම් කරන්න එපා. කොයි හරි බිඳුවක් තියෙනවා නම් බිඳුව දාන්න. අවුට්පුට් එක එකයි. මේක තමයි ඉෂඩ්. තේරුණාද? ඔන්න AND ගේට් එකේ සත්‍යතාවක. AND ගේට් එකේ සත්‍යතාවක. තේරුණානේ? ඕක ටික විතරයි ඔගේ බලා ගන්න තියෙන්නේ. හොඳේ. තව මොකුත් මෙපා. දැන් උගන්නපු තිර ඔක්කොම අයින් කරලා ඔය තුන බලාගත්තම ඇති. හරි. ඉන්පුට් තුනක් නම් ඉන්පුට් තුනක් නම් A B C අනේ ඕම අඳින්න. අනේ තේරුණානේ? ඒකට K දැම්මනම් අපි K දැම්මනම්
k සමානයි a.b.c හරි ඊට පස්සේ සත්‍ය දවගුව මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ සත්‍ය දවගුව ඕක තමයි පුතේ අවුට්පුට් ඔන්න AND ගේට් එක ඔච්චරයි කොහේ හරි බිඳුවක් තියෙනවා බිඳුව දාන්නේ මේ කොහේ හරි බිඳුවක් තියෙනවා බිඳුව දාන්න එච්චරයි අවුට්පුට් එක තේරුණාද හරි ඔන්න AND ගේට් ඕන එකක් දැන් පුළුවන් හරි AND ගේට් ඕන එකක් පුළුවන් තේරුණාද හරි එහෙනම් පුතේ අපි ඊළඟ සතිය හම්බෙමු අලුත් මේක එක ලියාගන්න මාතෘකාව OR ගේට් එක OR ගේට් මාතෘකාව ලියාගන්න AND ගේට් එක ඉවරයි එක මූලික තාර්කික ద్వාරයක් ඉවරයි මොකද්ද AND ගේට් ඉවරයි එක මූලික තාර්කික ద్వාරයක් ඉවරයි AND ගේට් අනේ දෙවෙනි බේසික් ලොජික් ගේට් එක ලියා තියාගන්න මාතෘකාව දෙවෙනි බේසික් ලොජික් ගේට් එක ලියා ගන්න මාතෘකාව OR ගේට් දෙවෙනි බේසික් ලොජික් ගේට් එක ලියා ගන්න OR ගේට් OR ගේට් OR ගේට් OR ගේට් කියලා මාතෘකාව ලියා ගන්න OR ගේට් OR ගේට් තමයි දෙවෙනි ලොජික් ගේට් එක OR ගේට් OR ద్వාරය OR ගේට් OR ద్వාරය OR ගේට් OR ద్వාරය OR ගේට් හරි එහෙනම් පුතේ ඕක වීඩියෝ එක බලලා නෝට් එක ලියන් එන්න ඕනේ හැමෝම මම බලනවා හරිද OR ద్వාරය OR ගේට් පැහැදිලිද හරි හරි එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි